අයබන් උදේ මේ වෙද්දී 2025 උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. ඉතින් පෙරදිග සංගීතයේ විෂය මේ වෙද්දී පවත්වලා ඉවරයි. ඉතින් පුතේ අපිට මේ වෙද්දී පෙරදිග සංගීතයේ දෙවැනි පත්‍රය දෙවැනි කොටස අපිට හම්බෙලා තියෙනවා. ඉතින් පුතේ හැමදාමත් වගේ දෙවැනි කොටස් 3කින් තමයි සමන්විත වෙන්නේ. එතකොට පළවෙනි කොටසෙන් ප්‍රශ්න 2යි, දෙවැනි කොටසෙන් ප්‍රශ්න 1යි, තුන්වෙනි කොටසෙන් ප්‍රශ්න 2යි. ඔන්න ඔය විදිහට තෝරගෙන මේ ප්‍රශ්න 8න් ප්‍රශ්න 5කට තමයි අපි උත්තර ලියන්න ඕනේ. ඉතින් පුතේ අපි මේ සියලු ප්‍රශ්න ටික එකින් එක සාකච්ඡා කරගෙන යමු. පහත දැක්කේ නිර්දේශිත රාග 3කට අයත් ස්වර සංගති ඉන්නේ. හරි. මෙහෙම ස්වර සංගති දැන් හැමපාරම මේ විදිහට ස්වර සංගති දීලා අහන මොකද්ද රාග ඉස්සෙල්ලා අපිට අඳුන ගන්න තමයි තියෙන්නේ. කියන්න අපිට A level සිලබස් එක ඇතුලේ තියෙන රාග 10යි ඔක්කොම. අනේ රාග 10 අපි පිළිවෙලින් ඉස්සෙල්ලා නෝට් ඩවුන් කරගෙන මේ හැම රාගයකටම අදාළ විශේෂ ස්වර සංගති තියෙනවා. මේ අපි ස්වර සංගති වෙනම කොලයකට අරගෙන අපි දැන් A level වලට අවුරුදු දෙකක් තියෙනවා. අපි මුලින්ම ඔය රාග ටික අධ්‍යයනය කරලා ස්වර සංගති වෙනම කොලයකට ගත්තාම අපිට ඒක ලොකු පහසුවක් වෙනවා. මේ ගත්තා ඉස්සෙල්ලා මම A level සිලබස් එක ඇතුලේ තියෙන රාග 10 කියන්නම්. මේ රාග 10න් පිට කොහෙන්වත් අහන්නේ නැහැ. රාග 10 මම පැහැදිලි කරන්නම්. තියෙන්නේ රාග 10. අපි කතා කරොත් මුලින්ම භාගයේ ශ්‍රී රාගය, ඊට පස්සේ දේශ තිලක්කමෝත් සම්ප්‍රකෘති, ආශාවරී ජවනපුරි සම්ප්‍රකෘති, බයිරව කාලිංගර සම්ප්‍රකෘති. ඊට පස්සේ ජයජයන්ති රාගය, හංසද්දනි, මෙන්න මේ මාලකවුන්ස් කියන රාගයත් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට ටච් වෙන්නේ නැහැ. හැබැයි සිලබස් එක ඇතුළේ තියෙනවා පාස් පේපර් ඇතුළේ පැහැදිලිවම මේ රාගයෙන් ප්‍රශ්න අහලා තියෙන දැන් ඕන තරම් තියෙනවා. මොකද මේ භාගයේ ශ්‍රී රාගය සහ මාලකවුන්ස් කියන රාගය පොඩ්ඩක් පටලවලා සමහර වෙලාවට ස්වර සංගති දීලා තියෙන අවස්ථාවන් දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඒකත් එහෙම පැටලෙන්නේ නැහැ. අපිට පැහැදිලිව මේකේ වෙනස්කම් දැක ගන්න පුළුවන් මේ විදිහට chart එකක් හදාගත්තා. ඉතින් මේක ස්වර සංගති වල විතරක් නෙමෙයි සියලු රාග ටික මෙහෙම ලිස්ට් කරගෙන මේ තියෙන 10 ආරෝහණ අවරෝහණ මුඛ්‍යාංගය ඒ සියල්ල පිළිවෙලින් ලියාගත්තාම පිළිවෙලට ඒ වැට් ටික කරගත්තාම හරි පහසුයි පේපර් එකට අපිට අවසානයේ උත්තර ලියන්න. අපි දැන් බලාගෙන යන් කොහොමද පේපර් එකේ සංගති ටික තියෙනවා. මෙහෙම පළවෙනි ස්වර සංගතිය ඇතුලේ සගමප දප ගම දනිසා කියලා තියෙනවා. ඉතින් ඒකේ කොමල දෛවතේ පේනවා. මේක අපිට ඒකෙන් සහ මේ සාගමා දාපා කියලා ආපු ගමන් කොමල දෛවතයත් එක මෙතන අපිට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් බයිරව රාගය කියලා. සහ අපිට මෙතන මේ ගම දනිසා කියලා මේ උඩට ගිහින් තියෙන විදිහෙනුත් ඒක අපිට හොයාගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ ස්වර සංගති අපි අරක බලමු හදපු එක. බයිරව රාගය මේ බලන්න මෙතන තියෙනවා සගමප දපා ඒක මුඛ්‍යාංගය. මම එහෙමම ස්වර සංගතියක් හැටියට දෙන්න අරන් තියෙන මේ බයිරව රාගයේ මුඛ්‍යාංගයත් සගමප දපා. දැන් එතනින් උනත් මේක අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඉහළට යද්දි රාගය ගමදා නිසා කියලා ඒක අපිට එතනින් හඳුනා ගන්න පුළුවන්. කොමල දෛවතය සමග ඊට පස්සේ උද්ද නිෂාදය. ඒ විදිහට තියදී අපිට මේක හඳුනා ගන්න හරිම ලේසියි. ඊට පස්සේ දෙවැනි ස්වර සංගතිය රේමාපාදාපා මපාදාදාසා. මෙතන පැහැදිලිව මේ මපාදාදාසා කියන සංගතිය දැක්ක ගමන් මේක ආශාවරී කියලා අපිට හොයා ගන්න පුළුවන්. මෙන්න මේ සංගති විශේෂයි ආශාවරී රාගය ඇතුලේ. මේක හැබැයි දැන් සමහරු කෙනෙක් එකපාරට පටලව ගන්න පුළුවන්. එකපාරට මේක දැක්ක ගමන් බයිරවද කියලා නෑ. අපිට එහෙම හිතන්න කිසිම හේතුවක් නෑ. මොකද මේකේ පටන් ගන්න මේ රිමපදපා කියලා ඇවිල්ලා තියෙන මෙතන සුද්ධ ඍෂභයේ තියෙන. ඉතින් පැහැදිලිවම අපිට මේක එතකොට පැටලෙන්නේ නැහැ. මේ රිමපදපා කියන සංගතියත් අපිට දැක ගන්න පුළුවන් මේ ආශාවරී රාගය ඇතුලේ. බලමු අරක අපි හදාගත්ත එකේ බලන්න මාපාදාදාසා කියන සංගතිය එහෙම් පිටින්ම අතෙන්ට අරන් තියෙනවා. එතකොට තුන්වෙනි එක සි කියන ස්වර සංගතිය අපි නිසා ශ්‍රේගාරේ ගමපා නිසා. ඉතින් මේකේ මෙන්න මේ මන්ත්‍ර දී වලින් පටන් ගන්න තියෙන්නේ. නිසා රේගාරේ කියනකොටම මේක අපිට ජයජයවන්ති කියලා හඳුනා ගන්න පුළුවන්. මොකද මෙතන කොමල ගාන්ධාරය වක්‍රසරයක් හැටියට මෙතන යෙදිලා තියෙනවා. නිසා රේගාරේ කියන එක දැක්ක ගමන් මේක ජයජයවන්ති හඳුනා ගන්න පුළුවන්. මොකද දැන් මෙතන කොමල ගාන්ධාරය යෙදෙන වෙන අපි ගත්තොත් එහෙම කොමල ගාන්ධාරය තියෙන ඒවට තියෙන්නේ භාගේශ්‍රී සහ මේ මාලකවුන්ස් කියන රාගය. මම මේ දෙකේම ඒ විදිහට යෙදෙන්නේ නැහැ. සහ අනිස්සර ගත්තාම අපිට පැහැදිලිව මේ වෙනස හොයා ගන්නත් පුළුවන්. අතන
යෙදලා තියෙන ස්වර සංගතිය දැක්කහම ඒක ජයජයවන්ති කියලා අපිට පැහැදිලිව මේ එතන මම දාලා තියෙනවා ඒ සංගතිය මේ විදිහටම තියලා ඉහත රාග තුන හඳුනාගෙන ඉංග්‍රීසි අක්ෂරයේ සමග පිළිලෙන් නම් කර ඒ සදාන් ස්වර සංගති පිළිවෙල රාගෙහි වාදී හා සංවාදී ස්වර ලියන්න. එහි තියෙන සංගතිය තමයි වෛරව රාගයේ සංගතියක් තියෙන. එතකොට වෛරව රාගයේ වාදී ස්වරය කොමල දෛවතය, සංවාදී ස්වරය කොමල ඍෂභය. රාග තුනෙන් එක් රාගයකට අදාළ ඛයාල් මධ්‍යලය ගීතෙහි වාදිතෙහි ස්ථායි කොට තාල සංකේත සහිත ස්වරවස්ථාරකර මාත්‍රා 8කට නොඅඩු තානාලංකාර දෙකක්. එතකොට එම රාග තුන එකක්. දැන් මේ රාග තුනෙන් අපිට ඉගෙනගෙන තියෙන මධ්‍යලය ගීතයක්. දැන් මේන් වෝකල් කරන කෙනෙක්ට නම් මධ්‍යලය ගීත ප්‍රශ්නයක් නැහැ. මතක තියෙන්න බෑ අනිවාර්යයෙන්. දැන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් මේන් කරන කෙනෙක්ට දැන් මේක පැහැදිලිවම කියලා තියෙනවා ගීතේ හෝ වාදිතේ කියලා. එහෙනම් ගත් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක ස්ථායි කොටස තාල සංකේත සහිතව අනිවාර්යෙන් මතක් කරලා තාල සංකේත දාන්න තාල ස්ථාන දාලා මාත්‍රා 8කට නොඅඩු තානාලංකාර දෙකක් ලියන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඉහත බීහි සදහන් ස්වර සංගති වලින් පිළිබුවන රාගයට අදාළ ආලාප ඛණ්ඩයක් ස්වර 30කට නොඅඩු වනසේ ලියා දක්වන්න. ඒ කියන්නේ දෙවෙනි එකේ ආශාවරී වල ආලාප එකක් අහන්නේ. ස්වර 30කට නොඅඩු වනසේ ලියා දක්වන්න කියලා. ආශාවරී රාගයේ ආලාප එකක් ෆොටෝ එකක් දාන්න මෙතෙන්ට. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය ඉහත සීහි සදහන් ස්වර සංගති වලින් පිළිබිඹු වන රාගයට අදාළ තාටේ ගාන සමය රාග ජාති සහ මුඛ්‍යාංගය. සීහි ජයජයන්ති වල අහලා තියෙනවා රාගයට අදාළ තාටය. තාටේ නැත්තම් මේලය, කමාච්, ගාන සමය, රාත්‍රී දෙවන ප්‍රහරය, රාග ජාතිය, සම්පූර්ණ, මුඛ්‍යාංගය, ශ්‍රීකරේ සහ නිදපරේ. ඉතල පේන ඇති ඔයගලන්ට රාග විස්තරය. හරි පුතේ අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම ඉහත රාග තුනෙන් කැමති එක් රාගයකින් මධ්‍යලය කියා ගීතයක හෝ වාදිතයක අන්තරා කොටසකට සුදුසු ස්වර රචනාවක් චිතාලෙහි ආවර්ත දෙකකට සීමා වන ලෙස නිර්මාණය කර ස්වර ප්‍රස්ථාර කරයි. ඒ සඳහා සුදුසු තානාලංකාරයක්ද මාත්‍රා 8කට නොඅඩු වන ලෙස ලියා දක්වන්න. හරි. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවහම දැන් මෙතන කියලා තියෙන්නේ රාග තුනක් දීලා තියෙනවා. මේ දීලා තියෙන්නේ සම්ප්‍රකෘති රාග තුනක්. ඒ කියන්නේ ආසාවරී දේශ බයිරවල් සම්ප්‍රකෘති රාග තුන තමයි මේ දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ඉන්දියන් එක්සෑම් වගේ කරන ළමයින්ට නම් මේ රාග ටික ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ටික ඉන්දියන් එක්සෑම් වල තියෙන හින්දා. එහෙම කරපු ළමයින්ට නම් බෑ. ඒ ඔය දැන් පේපර් එක හදද්දි කොහොමත් ඒ වගේ දේවලුත් ඔළුවේ තියන් තමයි හදන්නේ. මොකද සාමාන්‍ය ඉන්දියන් එක්සෑම් වල ප්‍රථම මධ්‍යම හරිය තියෙන රාග ටිකක් තමයි මේ ඔක්කොම. ඉතින් සාමාන්‍ය ළමයෙක් ඉතින් උසස් පෙළ දෙද්දි සාමාන්‍යයෙන් ඉන්දියන් එක්සෑම් කරනවානේ ඒ සමය ඉතින් ඒ අර එහෙම chance එකක් තියෙන එහෙම කරන හරි නෑ. එහෙම නොකරපු කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් දැක්කම ඉතින් පොඩ්ඩක් කැඩලුකාරී වෙනවා. හැබැයි ඒ කැඩලුවක් නැතුව අපි කොහොමද උත්තර දෙන්නේ කියලා බලමු. දැන් මෙහෙම අහලා තියෙන්නේ මේ රාග තුනෙන් කයාල් ගීතයක හෝ වාදනය. කියන්නේ එකත් එකක් නිර්මාණය කරන්න පුළුවන්. කයාල් එකක් කොහෙන් ගත්ත කියන්නේ ස්වර රචනාවක් කියලා නේද? ඒතකොට වචන දාන්න කියලාත් නැහැ. ත්‍රිතාලයේ ආවර්ත දෙකක්. ඒ කියන්නේ පේලි දෙකක් තියෙනවා. ඊට තාන්න එකක් කියන්නේ කියලා දෙන මාත්‍රා 8ක. මොකද මාත්‍රා 8ක කියනවා හරි. දැන් කයාල් එකක් ගත්තාම සාමාන්‍යයෙන් අන්තරා කොටසකට යද්දි හැමතිස්සෙම ස්වර ඉහළට විහිදෙනවා. සාමාන්‍යයෙන් උච්ච සත්ත්වකේ කරා විහිදීමක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ රටාව අපි ඔළුවට අරගෙන අපි දැන් මේවල රාග විස්තර කතා කරලා තියෙනවා. එතකොට මේවල විශේෂ ස්වර සංගති අපිට ඔළුවේ තියෙනවා. එතකොට මේ රාගේ දුවන්නේ කොහොමද කියන එක ඔළුවට දාගත්තාම අපිට ඊටාම පහසුවෙන් මේකට ස්වර නිර්මාණය කරන්න පුළුවන්. දැන් මම එහෙම නිර්මාණය කරපු එකක් පෙන්නන්නම්. මේ යවුණු රාගේ ගත්තාම දැන් මෙහෙම ආශාවරී වලින් ප්‍රධාන වශයෙන් ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ ආරෝහණ ඉහළට යද්දි ස්වර ටික ආශාවරී වෙන කෙලිම මාපා දාදා සා කියලා යන්නේ. ජවුණු වලින් ප්‍රධාන වශයෙන් වෙනස් වෙනවා දා නි සා කියලා තමයි යන්නේ. අපිට ඒක ඒ වගේ normal ඔළුවේ තිබ්බහම හරි පහසුවෙන් මේ විදිහට අපිට ආවර්ත දෙකක් හදාගන්න පුළුවන්. මම මෙහෙම හදපු ආවර්ත දෙකක් මේ තියෙන්නේ. ඒ වගේ අපිට දැන් රාගය ලොකුවට කරලා නොතිබුණා රාග විස්තරය හරියට මතක නම් ඒකේ සංගති මතක නම් කොහොමද ගියේ කියන එක අපිට පහසුවෙන් සංගති ටික යොදාගෙන මේ වගේ නිර්මාණයක් කරගන්න පුළුවන්. අර අන්තරා කොටසක විශේෂත්වය තමයි හැමතිස්සෙම ස්වර විහිදෙනවා
උච්ච සප්තකය කරා. ඊට පස්සේ මෙහෙම තාන්න එක නිර්මාණය කරන් තියෙනවා. තානාලංකාරයකට උනා අර තියරි එකම තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ අපිට. මේක සට සංගති දාලා පහසුවෙන් මේ විදිහට තානාලංකාර නිර්මාණය කරන්න දැන් මේ ජවුන පුඩි වලට ඊට පස්සේ අපි බලමු කාලිංග දරාගේ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තිලක්කාම මුද්‍රාගේ ආවර්ත දෙකක් තානාලංකාරයක් ඉතින් ওই විදිහට අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. දැන් ඒකේ මොන හරි ගැටලුකාරී තැන් තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. දෙවෙනි රෝම ඉලක්කම ඉහත A සහ B හි සඳහන් රාග දෙක සම්ප්‍රකෘති වෙන රාග දෙක. තෝරායි අදාළ ඉංග්‍රීසි අක්ෂර ඉදිරියෙන් අපි දැන් කතා කරන්නේ. A වල නම් ආශාවරි, B වල නම් දේශ, C වල නම් වෛරව. ඊට පස්සේ නිර්දේශිත එක් සම්ප්‍රකෘති රාග යුගලයක් තෝරාගෙන එම රාග දෙක සමානතා තුනක් සහ අසමානතා තුනක් නිදර්ශන සහිතව පෙන්වන්න කරා. දැන් මෙහෙම කිව්වහම නිකම්ම සමානතා තුනක් සහ අසමානතා තුනක් කිව්වහම මේ සම්පූර්ණ ලකුණු හයෙන් අපිට එක ලකුණක් හරි නොලැබී යන්න පුළුවන්. මොකද මේක නිදර්ශන සහිතව පෙන්වන්න කරන්න කියලා. අපි දැන් මෙහෙම එකක් ලියද්දි අපි ගමු උදාහරණයක් හැටියට වෛරව කාලින්ගට. දැන් නිර්දේශිත අපිට තියෙන්නේ මේ තුනමනේ. වෛරව කාලින්ගට ගත්තොත් එකම වෛරව මේලේ නැත්නම් තාටයෙන් උපදිනවා. දෙකේම ආරෝහණ අවරෝහණ සමානයි. හරිද? අපි දෙවෙනි පොයින්ට් එක හැටියට එහෙම ලිව්වොත් එහෙම දෙකේ රාග දෙකේම ආරෝහණ අවරෝහණ සමානයි කියන අපිට ඒත් එක්ක මෙතනින් මේකේ ආරෝහණ අවරෝහණ ලියලා පෙන්නන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේක නිර්දර්ශන සහිතව ලියන්න කිව්වහම අපි සාමාන්‍ය උත්තරයක් ලියන්නේ. ඒ විදිහට අපිට තව ගත්තාම සමානතා මේක දෙකම උත්තරාංගවාදී රාග, දෙකම ගායන සමය දේසන්දි ප්‍රකාශ රාග. ඒ වගේ සමානතා අපිට ලියන්න පුළුවන්. ඒ වගේම තමයි රාග දෙකේ අසමානතා ගත්තාමත් ඒ විදිහටම අපිට ලියන්න පුළුවන්. වාදී හා සංවාදී ස්වර එකිනෙකට වෙනස්. වෛරව රාගයේ වාදී සංවාදී ස්වර ගත්තාම වාදී කොමල දෛවතේ සංවාදී කොමල රිෂභය. කාලිංග රාගයේ වාදී පංචමය සංවාදී සජ්ජය. එහෙම උදාහරණ දාලා එහෙම ලිව්වයි. වාදී ස්වර සංවාදී ස්වර එක්කම ලිව්වහම අපිට මේකට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඒ වගේම වෛරව රාගයේ කොමල රිෂභය සහ කොමල දෛවත ආందోලනය කරනවා. කාලිංග රාගයේ එහෙම ආందోලනයක් වෙන්නේ නැහැ. ඒ වගේම වෛර රාගයේ මන්ද්‍ර සප්තකය තමයි අසුරු කරන්නේ ගොඩක් වෙලාවට. දැන් ආලාප කරද්දී උනත් ගොඩක් අපි මන්ද්‍ර සප්තකය අසුරු කරනවා. ඒ වුණාට කාලිංග රාගයේ මධ්‍ය සහ උච්ච සප්තකය තමයි අසුරු කරන්නේ. අපිට ওই විදිහට ලියාගෙන ඉන්නේ. තව ලියුවේ හැකි ඉතින් මේකේ රාග දෙකේ මුඛ්‍යාංගය වෙනස් කියලා ඒකට උදාහරණයක් හැටියට වෛරව රාගයේ මුඛ්‍යාංගය ලියලා කාලිංග රාගයේ මුඛ්‍යාංගය ලියලා උදාහරණ හැටියට මුඛ්‍යාංගය දාලා ලියලා වෙන්නලා අපිට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. හරි. ඒකේ ප්‍රශ්නයක් නෑ කියලා මම හිතනවා. ඊට පස්සේ රෝම ඉලක්කම් 4. දීප්චන්දි තාලෙහි තේකාව නියමිත තාල සංකේත සහිතව සමලයින් සහ දෙගුණ ලයින් යුතුව ප්‍රස්ථාර කර එම තාලෙහි මාත්‍රා සංඛ්‍යාවට සමාන මාත්‍රා සංඛ්‍යාවෙන් යුතු වෙනත් තාලයක් නම් කරන්න. හරි. දැන් දීප්චන්දි ගත්තාම තේකාව යන්නේ දාදින්, දාදාදින්, තාතින්, දාදාදින්. හරි බලමු මේක සමලයින් සහ දෙගුණ ලයින් කොහොමද යන්නේ කියලා. හරි. සමගුණයේ තියෙනවා දාදින්, දාදාදින්, තාතින්, දාදාදින්. දෙගුණ කරද්දී එක මාත්‍රාවට අක්ෂර දෙක බැගින් තේකාව දෙපාරක් ගිහින් තියෙනවා. මාත්‍රා 14 ඇතුළේ. ඉතින් මේ විදිහට තමයි සමගුණ දෙගුණ ලියන්නේ. මේව ලියලා අපිට පැහැදිලිව මේක ලියද්දි ඉඩ ඇතුව දැන් මේ බෝඩ් එකේ මෙහෙම ඉඳ නැති හින්දා පොඩ්ඩක් එකලා වගේ කියනවා මේක පැහැදිලිව ඕගොල්ලෝ හරියට ලියන්නේ. ඊට පස්සේ අහලා තිබ්බේ එම තාලෙහි මාත්‍රා සංඛ්‍යාවට සමාන මාත්‍රා සංඛ්‍යාවෙන් වෙනත් තාලයක්. දැන් ඒ ලෙවල් සිලබස් එක ඇතුලේ නම් අපිට කිව්ව ගමන්ම දමාර තාලය ගන්න ඕනේ. මේක දමාර ගායන ශෛලිය අපිට දැන් දමාර ගායන ශෛලියක් හැටියට පාඩමක් තියෙනවා. වත් දමාර වලදී අපිට අහු වෙනවා. දමාර ගායන ශෛලියට තමයි දමාර ගොඩක් වෙලාට වාදනය කරන දමාර තාලය. පකාවාච් කියන වාද්‍ය භාණ්ඩය. ඒකෝර අපිට මේකට දමාර කියලා
දමාර් තාලේ ලියන්නත් පුළුවන්. නැත්තම් මෙතන දැන් විෂය නිර්දේශය ඇතුලේ කියලා මුකුත් කතන්දරයක් නැහැ. මේ අහලා තියෙන්නේ එම තාලේ මාත්‍රා සංඛ්‍යාවට සමාන. ඒ කියන්නේ මාත්‍රා 14 අපිට තව ගන්න පුළුවන් අඩා චෞතාල තියෙනවා ජුම්ලා. ඒ වගේ මාත්‍රා 14 ඕනම තාලයක් ලියන්න පුළුවන්. හැබැයි ඉතින් වඩාත් හොඳයි දමාර් තාලේ සිලබස් එක ඇතුලේ තියෙන නිසා දමාර් තාලේ කියලා ලියුවා. හරි පුතේ. අපි දැන් තුන්වෙනි ප්‍රශ්නෙට යමු. පහත A, B සහ C යටතෙහි දැක්වෙනුයේ නිර්දේශිත රාග තුනකට අදාළ පළල තුනකි. පළවෙනි රෝම ඉලක්කම පල්ටාවෙන් පිළිබිඹු වන රාග හඳුනාගෙන අදාළ ඉංග්‍රීසි අක්ෂරය සමග වෙන වෙනම පිළිවෙලින් නම් කර රාගවල ආරෝහණ සහ අවරෝහණ ස්වර ලියන්න. දැන් පුතේ පල්ට ටිකක් දීලා තියෙනවා. පල්ට දීලා අහලා තියෙන අපේ මොනවද මේ රාග හඳුනාගෙන ඒකේ ආරෝහණ අවරෝහණ ලියන්න කියලා. අපි දැන් බලමු මේ පල්ට මොනවද කියලා. ඒවල තියෙනවා සග මගරිසා, සග මද මගරිසා. අපිට ඕක දැක්ක ගමන් කොමල ගාන්ධාරය සහ කොමල නිෂාදය යෙදිලා තියෙනවා අපිට පේනවා මේ පල්ට ඇතුලේ. ඒත් එකම තමයි මේ සග මද ඒ ස්වර රටාවත් එක්ක ඒ සග මද මගරිසා ඒ ගිහින් තියෙන ස්වර රටාවත් එක්ක මේක භාගයේ ස්ත්‍රී වල පල්ට එකක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් එතනින්. ඊට පස්සේ B වල තියෙනවා සරේ මප මගරිගා, සරේ මප දප මප මගරිගා, සරේ මප නිනි දප මප මගරිගා, සරේ මප නිසා නිනි දප මප මගරිගා. දැන් ඔක කොහොම තිබ්බාම සරේ මප කියලා දැක්ක ගමන් අපිට මේක දේශ කියලා උනත් හිතන්න පුළුවන්. ඊට පස්සේ අපි එකපාරට මෙහෙම හිතන්නේ නැතුව අන්තිම පල්ලයකටත් පොඩ්ඩක් යන් කොහොම කියවගෙන එතකොට මේකේ හරියටම දේශ වල තියෙන ලක්ෂණ ටික පේනවා. ආරෝහණේ සුද්ධ නිෂාදයත්, අවරෝහණේ කොමල නිෂාදයත් සහ මේ මගරිගසා කියන සංගතිය. මගරිගා සංගතිය අපිට පැහැදිලිව මේක දකින්න ලැබෙනවා. ඉතින් මේක දේශ රාගයේ පල්ට එකක්. ඊට පස්සේ C වල තියෙනවා ගපරි ගසරි, ගපා නිපා ගපරි ගසරි. ඔන්න ඔය ගපා නිපා ගපරි ඔය විදිහට දකිද්දිම ගපා නිපා කියන සංගතිය දකිද්දිම අනිවාර්යෙන් හංසද්දනි. මොකද දැන් මම කලිනුත් කිව්වා මේකේ රාග 10යි නේද සිලබස් එක ඇතුලේ ඉන්න ගොඩාක්. එතකොට අපිට මේක ව්‍යාකූල වෙන්නේ නැහැ. මොකද රාග 10ක් නේ අපිට මතක තියාගන්න තියෙන්නේ. ඒතකොට මේ වගේ ඔය ගපා නිපා ඔය තනිකර ශුද්ධ ස්වර පමණක් එදලා තියෙන මේ රාගය අපිට පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් රාග තුන හඳුනාගත්තා. අපි ආරෝහණ අවරෝහණ පිළිවෙලින් මම කියන්නම්. පළවෙනියට භාගයේ ශ්‍රී රාගය. භාගයේ ශ්‍රී රාගයේ මේ විදිහට ආරෝහණ අවරෝහණ ස්වර ටික තියෙනවා. ඊට පස්සේ අපි දේශවල බලමු. ඔය පුතේ මේ දේශ සහ මේ සම්ප්‍රකෘති වෙනවා. මේ දේශ රාගයට අපි ඉගෙන ගන්නවානේ තිලක්කමත් සම්ප්‍රකෘති රාගය. දැන් මේ දේශ රාගයේ ආරෝහණ අවරෝහණ එද්දී අවරෝහණයේදී මගරි ගසා කියන ඒ ස්වර ටික කියද්දී මගරි ගසා කියන එක අපි ගොඩාක් සමහර වෙලාවට ඔය මගරි ගසා කියලා පොඩ්ඩක් මීන් දෙකකින් එනවා. සවන එහෙම කරන්නේ නැහැ. මොකද ඒක රාගයේ ලක්ෂණයක් නෙමෙයි. මොකද දේශවල ගාසරය يعني ගාන්ධාරය දුර්වලයි. තිලක්කම උද්දල තමයි අපි මීන් දෙකෙන් පැහැදිලිව මීන් දෙකෙන් අපි ඒක පෙන්නනවා ගාසා කියලා. ගාවලි ගාන්ධාරයේ සිට සජ්ජය දක්වා මීන් දෙකකින් එනවා අපි ඒක පෙන්නනවා. හැබැයි දේශවල එහෙම නැහැ. අපි ගාවලි දැන් නිකන් නැවත සජ්ජයට එනවා. හැබැයි තිලක්කම උද්දල එහෙම නෙමෙයි. ගාන්ධාරය තිලක්කම උද්දල ප්‍රබලයි. ඉතින් මේ වෙනස්කම තියාගන්න ඕනේ. අපි සාමාන්‍ය මේ රාගය perform කරද්දී උනත් ආරෝහණ අවරෝහණ කියද්දී උනත් අපි මේ වෙනස පැහැදිලිවම තියාගන්න ඕනේ.
ඊට පස්සේ හංසද්දනි. හංසද්දනි වල ආරෝහණව සර ටික එද්දී ඔය විදිහටත් අපිට කියන්න ඕන නැත්නම් එහෙමත් කිව්ව හැකියි. ගා කියද්දී පංචමයත් ටච් කරගෙන කියන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඒ රාගයේ තියෙන පොඩි ලක්ෂණයක්. ඉතින් ওই විදිහට රාග තුනේ ආරෝහණ අවරෝහණ සර අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු දෙවෙනි රෝම ඉලක්කම. එම රාග තුනෙන් කැමැති රාගයකට අදාළ කයාල් මධ්‍යලය ගීතයෙහි හෝ වාදිතේ ස්ථායි කොටස තාල සංකේත සමග සර ප්‍රස්ථාර කරන්න. කලින් වගේම තමයි මේ රාග තුනෙන් කැමැති එකක චෝටා කයාල් එකේ අපිට කයාල් එකක් හරි නැත්නම් ගත් එකක් හරි ස්ථායි කොටස තාල සංකේත සමග ලියන්න පුළුවන්. තුන්වෙනි රෝම ඉලක්කම එක් එක් පල්ටාවෙහි සරේදීමේ ස්වරූපය අනුව එම පල්ටා විවිධ තානාලංකාර වර්ග නිර්මාණයට පදනම් වන බව පෙනේ. ඉහත ඒ සහ සි යන පල්ටා දෙකෙහි සර රටාවන්ට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වන තාන වර්ග දෙකක් අදාළ ඉංග්‍රීසි අක්ෂර සමග නම් කර කෙටියෙන් හඳුන්වනවා. දැන් අහලා තියෙන්නේ අපෙන් මේ පල්ටා ටික පොඩ්ඩක් අවබෝධ කරගෙන ඒ පල්ටා හැදිලා තියෙන ස්වභාවයෙන් අපිට කියන්න කියනවා මේ අදාළ තානාලංකාර. අපිට කියලා දෙන්නේ A සහ C භාගේශ්‍රී රාගයේ හංසද්දනි රාගයේ පල්ට දිහා බලලා අපිට අහනවා මේ පල්ට මොන වගේද ඒ පල්ට වල සර ගිහින් තියෙන්නේ මොන වගේ තානාලංකාර හැඩයකටද සහ ඒක කෙටියෙන් හඳුන්වන්න කියලා තියෙනවා. ලකුණු 4ක් හම් වෙනවා. ඉතින් මෙහෙම එකක් ආවම මම මේ තානාලංකාර පිළිබඳ වීඩියෝ එකක් මම දාන්නම්. මේ සියලුම පාඩම් කොටස් පොඩි වීඩියෝ හැටියට මම ටික ටික හදලා දාන්නම්. තානාලංකාර වලටත් මම පාඩමක් දාන්නම් සම්පූර්ණයෙන්ම කරලා. එතකොට වඩාත් මේක පැහැදිලි වෙයි. මම දැනට මෙහෙම මෙතන කියලා දෙන්න කොහොමද මේක හඳුනාගන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ රාගධාරී සංගීතය ඇතුලේ විවිධ තානාලංකාර අපිට දැක ගන්න පුළුවන්. සිලබස් එකේ අපිට පැහැදිලිවම තානාලංකාර කීපයක් පාඩම ඇතුලේ දාලා තියෙනවා. මම ඒ ටික කියන්නම්. ශුද්ධ තාන, කූට තාන, මිශ්‍ර තාන, බෝල් තාන, ගමක තාන, අලංකාරික තාන ඔය ටික සිලබස් එක ඇතුලේ තියෙනවා. එතකොට අපිට මෙතනින් මේ පළවෙනි භාගේශ්‍රී රාගයේ පල්ල දිහා බලපුවාම සර දුවලා තියෙන විදිහ අපි බලමු. සග මග රිසා. සග මග රිසා. සග මද මග රිසා. සග මද නිද මග රිසා. සග මද නිසා නිද මග රිසා. දැන් ඔක දැක්කහම අපිට පේනවා මේ පොඩි ආරෝහණ අවරෝහණ රටාවක්. සර උඩට ගිහිල්ලා ආයෙ නැවත පල්ලෙහාට ඇවිල්ලා තියෙන එක පිළිවෙලකටම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ අපිට මේකෙන් තාන්න එකක් හොයාගන්න කියලා කියන්නේ මේ තානාලංකාර වර්ගයනේ. හොයාගන්න කියලා. අපි මේ වගේ තානාලංකාර වලට අපි කියනවා ශුද්ධ තාන කියලා. ඒ කියන්නේ ආරෝහණ අවරෝහණ ස්වරූපය වැඩි වශයෙන් දක්වලා සහ මේ සරල බවින් යුක්තයි. මේකට අපි ශුද්ධ තාන, සපට් තාන, සරල තාන කියලාත් කියනවා. එතකොට මේකේ ආරෝහණ සර වලින් පමණක්ම නෙමෙයි අවරෝහණ සර වලිනුත් තියෙන්න පුළුවන්. එයා ඒ නැත්තම් මේ විදිහට දෙආකාරයෙන්ම තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තාන අලංකාරයට අපි මේ වර්ගයට අපි කියනවා ශුද්ධ තාන නැත්තම් සපට් තාන නැත්තම් සරල තාන කියලා කියනවා. හරි. අපි දැන් භාගේශ්‍රී වල හොයාගත්තා ඒ වල මොකද්ද තියෙන්නේ කියලා. අපිට ඒකට ශුද්ධ තාන සපට් තාන සරල තාන ඔය කිව්වත් ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ සී වල තියෙනවා ගප්වාරි ගසාරි. ගප්වා නිපා ගප්වාරි ගසාරි. ගප්වා සනි සා නිපා ගප්වා සනි සා පනි පා ගපා ගසාරි. ඉතින් මේක අපිට කියෝගෙන යද්දිම තේරෙනවා පිළිවෙලක් නැහැ කියන එක. හැබැයි හංසද්දනි රාගේ ලක්ෂණ තියෙනවා. ඉතින් මෙන්න මේවට පැහැදිලිවම අපි කියනවා කූටතාන් නැත්තම් අපි මේවට තව කියනවා ෆිරත්තාන් කියලා. ක්‍රමානුකූල සර රටාවක් මූලික වශයෙන් දක්නට ලැබෙන්නේ නැහැ අපිට මේකේ. හැබැයි ඒ තානේ අර
අදාළ මූලික රාගයේ භාවය තියෙනවා. දැන් මේක අපිට හංසද්දනී රාගයේ අර මං කිව්වේ සර සංගත ඇතුළත් වෙන ඒකේ අර භාවයේ තියෙන හැබැයි පිළිවෙලක් නැහැ. සර රටාව ගිහින් තියෙන විදිහ. ඉතින් අපිට මේක ඒ විදිහට හඳුනා ගන්න පුළුවන් කූඩතාන් නැත්තම් ෆිරත්තාන කියලා. ෆිරත්තාන් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මේකට අපි උත්තරේ ඒ විදිහට ලිව්වම හරි කූඩතාන් නැත්තම් ෆිරත්තාන් කියලා. ඒ ප්‍රශ්නයත් හරි. අපි ඊළඟ රෝමිලක්කම් බලමු. ඉහත බීහි සඳහන් පල්ටාවාශයෙන් තානාලංකාරයන් නිර්මාණය කර මාත්‍රා 16කට නොඅඩු වනසේ ලියන්න. හරි. මේක කියලා අහලා තියෙන්නේ ඉහත බීහි සඳහන් පල්ටාවාශයෙන් තානාලංකාරයන් නිර්මාණය කරන මාත්‍රා 16කට නොඅඩු වනසේ ලියන්න කියලා. B එකේ තියෙන්නේ දේශ රාගයනේ. අපිට ඉතින් මේ පල්ට එක දිහා බලන් තාන්න එකක් හැදුවේ හැකි. ඒ තියෙන සර රටාව අනුගමනය කරගෙන දේශ රාගයට උචිත වන පරිදි තාන්න එකක් හැදුවේ හැකි. මම දාන්නවා හදපු එකක්. මාත්‍රා 16ක් වෙන්න ඕන කියලා තියෙනවා. මෙන්න මේ වගේ තාන්න එකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. හරි පුතේ. අපි දැන් මේ වෙනකොට පළවෙනි කොටස ඇතුලේ තියෙන ප්‍රශ්න තුනම සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. ඇත්තට මේ පළවෙනි කොටස හැම පාරම හැදෙන්නේ රාග සහ තාල කියන පාඩම් වලින් ප්‍රධාන වශයෙන්ම. අතරින් පතර මේ වගේ තියරි කොටස් ඔය තාල අලංකාර ඔය වගේ ආලාප ගැන ඔය වගේ විවිධ ප්‍රශ්න අහලා තියෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් රාග සහ තාල කියන පාඩම් දෙකෙන් තමයි මේ පළවෙනි කොටසේ ප්‍රශ්න තුන හැදෙන්නේ. ඉතින් තුනෙන් පහසු දෙකක් තෝරාගෙන අපිට මේකට උත්තර ලියන්න පුළුවන්. හරි පුතේ. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙනුවේ ශාන්ති කර්ම ගීත කිහිපයක මුල් පද මාලාවයි. රෝම ඉලක්කම් 1. ඉහත ඒ සිට ඊතෙක් එක් ගීතය ආයතන සම්ප්‍රදාය අදාළ ඉංග්‍රීසි අක්ෂරයේද සමග නම් කර ශාන්ති කර්ම යන්නේ අදහස කෙටියෙන් පැහැදිලි කරන්න. අපි මේ ශාන්ති කර්ම ගීත ටික නම් කරන්න කලින් අපි ශාන්ති කර්මය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරගමු. පුතේ කල ජන සමාජයේ මේ ශාන්ති කර්ම පැවැත්වුවේ ගැමියන්ට ඔවුන්ගේ අපල උපද්‍රව ස්වභාවික විපත් වැනි දේවල් වලින් මේ යකුන් උදෙසා සහ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගැනීමට නවග්‍රහයන්ගෙන් වන අපල උපද්‍රව වලින් මිදීමට මේ ශාන්ති කර්ම වැළැක්වුවා. භවෝග සම්පත් ආරක්ෂා කර ගැනීම, සරුසා රසෙන්නක් ලබා ගැනීම, ඒ වගේම ලෙඩ රෝග අපල උපද්‍රව ස්වභාවික විසන වලින් මිදීමට, ඒ වලින් ආරක්ෂා වීමට, ඒ වගේම ඇස් සහ කටවහ හෝ හාන වෙන හදිවෝනියම් ඔය වගේ සතුරු උපද්‍රවයන්ගෙන් මිදීම සඳහා මේ ශාන්ති කර්ම වර්තල වෙනවා. මේකට අපි උත්තරයක් ලියද්දී ওই කරුණු ටික දාලා කෙටියෙන් ලිව්වම හරි. මේ ශාන්ති කර්ම පුතේ ජනකී වර්ග අපි පාඩම ඉගෙන ගන්න ජනකී වර්ගවල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවානේ ගැමිගී සහ සේගී කියලා. එතකොට ගැමිගී කියන වර්ගය ඇතුළේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනෙන් එක කොටසක් ඇදහිලි ගී කියලා දෙනවා. අනේ ඇදහිලි ගී වලට තමයි මේ ශාන්ති කර්ම අයිති වෙන්නේ. මේ ශාන්ති කර්ම ලෝකයේ පැරණිතම ගැමිගී විශේෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ආදිවාසී යුගවල සිට ඉඳන් එන දෙයක් තමයි මේ ශාන්ති කර්ම කියන්නේ. හරි. එතකොට අපි දැන් ඒ සිට ඊතෙක් කියන මේ ශාන්ති කර්ම ගී ටික මොනවටද අයිති කියලා අපි බලමු. අන්ද්‍ර ගුවන් හැර නැග්ගස්සුනි පිට අයිති වෙන්නේ උඩරට ශාන්ති කර්ම වලට. ගුණදනේ බෝසත් අනේ පෙරේ පුදුනේ අයිති වෙන්නේ සබරගම. සුරතට රැගෙන අයිති වෙන්නේ උඩරට. ඊට පස්සේ එර්ති වෙලා උඩු ගුවනේ වදින්නේ පහතරට. හිසමුව තුල වෙල්ල දෙවර සබරගම. ඔය විදිහට ඒ ශාන්ති කර්ම ගී ටික අපිට ඉංග්‍රීසි අක්ෂරය සමග ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙවෙනි රෝම ඉලක්කම් බලමු. ඒහි දක්වන ගීත කොටසෙහි
පදමාලාව නියමිත තිත්තාලය අනුව ගීපද ප්‍රස්ථාර කර දක්වනවා. ඒ කියන්නේ අන්තගුවන් නැග් ගසන පිට ශාන්තිකර්මයේ පදමාලාවන් තියෙන්නේ. ඒක නියමිත තිත්තාලයට ගීපද ප්‍රස්ථාර කරන කියලා තියෙනවා. එතකොට නොටේෂන් එක ඕනේ නැහැ. නිකන් ওই තියෙන පේලිය පමණයි. සම්පූර්ණ කොටසක් නෙමෙයි. මේ තියෙන පදමාලාව අපි ප්‍රස්ථාර කරමු. මෙන්න මේ විදිහට අපිට ගී පදමාලාව ප්‍රස්ථාර කරන්න පුළුවන්. මේ තාල සංකේතයක් දාන්න ප්‍රස්ථාර කරද්දී. මේ ශාන්තිකර්ම ගීතයේ පුතේ යන තාලය තමයි තිත්තාලය තමයි මහා තන්තිත කියන තිත්තාලය. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. බීහි දැක්වෙන ගීතයට අදාළ තිත්තාලය නම් කර එම බෙර පදය. ගීතයත් සම්ප්‍රදායට අනුව තිත් සංඥා සහිත ප්‍රස්ථාර කරන්න. එතකොට බීහි තියෙන්නේ ගුණධනයේ බෝසත් අනේතර ඉපදුනේ. ඔක සබරගම ශාන්තිකර්මයට අදාළ ශාන්තිකර්ම ගීතය. එතකොට මේ ගුණධනයේ බෝසත් ශාන්තිකර්ම ගීතයේ යන තාලය මැදුම් මහ දෙතිත කියන තිත්තාලයට තමයි යන්නේ. එතකොට අපි මැදුම් මහ දෙතිත කියන තිත්තාලය සබරගම සම්ප්‍රදාය ඇතුලේ කොහොමද ප්ලේ කරන්න කියන එක තමයි අහලා තියෙන්නේ. මොකද මේක සබරගම සම්ප්‍රදාය ඇතුලේ ප්ලේ කරන්න පදේ තමයි ජින්ත ජිමිකිට තකිට කිටතක. ඔන්න ඔය පදේ තමයි සබරගම සම්ප්‍රදායේ මේ මැදුම් මහ දෙතිත ප්ලේ කරන්නේ. ජින්ත ජිමිකිට තකිට කිටතක. මෙන්න මේ විදිහට තාල සංඥා දාලා මේක ලියුවහම ලකුණු ලැබෙනවා. පුතේ මේ මැදුම් මහ දෙතිතේ තව විවිධ ප්‍රකාර තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක තියෙන්නේ අක්ෂර ජින්ත ජිමිකිට තකිට කිටතක කියලානේ. තව තැනක තියෙන්න පුළුවන් ජිමිත ජිමිකිත තත්ත කිටතක. තව තියෙන්න පුළුවන් ජිමිත් තක්කිට තකට ජින්තක. ඔය විදිහට විවිධ ප්‍රකාර තියෙන්න පුළුවන්. හැබැයි ඔය ඕනෙම ප්‍රකාරයකට ලකුණු හම්බෙනවා. හරි. හතරවෙනි රෝම ඉලක්කම ප්‍රශස්ති සහ වන්නම් සම්ප්‍රදායන් දෙක අතර සමානතා තුනක් සහ අසමානතා දෙකක් ලියා දක්වන්න. ඉතින් මේ ප්‍රශස්ති සහ වන්නම් සම්ප්‍රදායන් දෙක අතර සමානතා ගත්තාම අපි ඉස්සෙල්ලා වන්නම් සහ ප්‍රශස්ති කියන්නේ මොකක්ද කියලා කතා කරමු. වන්නම් කියන්නේ උතේ උඩරට පහතරට සබරගම නැටුම් වල භාවිතා කරන ලබන ගායනය, නර්තනය හා වාදනය ඇතුළත් සුවිශේෂාංගයක් ලෙසට මේකට හඳුන්වන්න පුළුවන්. වන්නම් කියන එකේ අර්ථය තමයි වර්ණනාව. මේ වන්නම් සාමාන්‍ය දෙවියන්, සතුන් හා යම් සිද්ධි නැත්නම් වෙනත් වස්තුන් පිළිබඳ වර්ණනා. මේ වන්නම් වල ඇතුළත් වෙනවා. ඒත් ප්‍රශස්ති කියන්නේ රජවරුන්ගේ හා ප්‍රභූවරුන්ගේ ගුණ වර්ණනා කියන සඳහා ගායනා කර ඇති ගීතය. එතකොට පුතේ අපිට මුලින්ම මේ දෙකේ සමානතාවයක් හැටියට ලියන්න පුළුවන්. මේ දෙකෙහිම කෙරෙන්නේ වර්ණනාව. ඒ කියන්නේ වර්ණම් වල තියෙන්නේ යම්කිසි සතෙක් නැත්නම් සිද්ධියක් නැත්නම් දෙවියන් පිළිබඳ වර්ණනාවක්. ඒතකොට ප්‍රශස්තියක තියෙන්නේ රජවරුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ ගුණවත් බව, නැනවත් බව, කීර්තිය වෙන දේවල් වර්ණනා කරනවා. එතකොට මේ වර්ණම් සහ ප්‍රශස්ති කියන දෙකම වර්ණනා කිරීමේ අර්ථයෙන් තමයි ගායනා කරලා තියෙන්නේ. ඒක පළවෙනි එක හැටියට අපිට සමානතාවයක් කියලා ලියන්න ඕන. දෙවෙනි සමානතාවය හැටියට මේ වර්ග දෙකම වර්ණම් සහ ප්‍රශස්ති කියන දෙකම සේගී කියන ගණයට තමයි අයත් වෙන්නේ. එතකොට අපිට ඒක සමානතාවයක් කියලා ලියන්න ඕන. තව සමානතාවයක් හැටියට මේ පුතේ වර්ණම් හා ප්‍රශස්ති කියන සම්ප්‍රදායන් දෙකම කර්ණාටක සංගීතයේ ආభాෂයෙන් නිර්මාණය වෙලා තියෙනවා.
ඉතින් ඒකින්ද එතකොට අපිට තවත් එක් සමානතාවයක් හැටියට ඒක ලියන්න ඕන. අසමානතාව ගත්තාම අපිට ලිව්වේ හැකි මේ වර්ණම් වල සහ ප්‍රශස්ති වල ප්‍රශස්තික ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් නාදරතා සහ ස්වරපරාසය හරි සංකීර්ණයි. ඒ වගේම ප්‍රශස්ති වල පුළුල් ස්වරපරාසයක් යොදාගෙන තියෙනවා. නමුත් වර්ණම් වල පුතේ එහෙම පුළුල් ස්වරපරාසයක්වත් සංකීර්ණ නාදරතා මාලාවක්වත් හඳුනා ගන්න බැහැ. ස්වරපරාසය පටුයි. ඒක එක අසමානතාවයක් හැටියට අපි ලියන්න පුළුවන්. එතකොට පුතේ තවත් අසමානතාවයක් හැටියට ප්‍රශස්ති වල මේ ප්‍රශස්ති ගීතය ඇතුලේ රුද්‍ර පදයේ කියලා විශේෂිත වූ කොටසක් තියෙනවා. නමුත් වර්ණම් වල එහෙම කොටසක් නැහැ. ඒ වගේ අපිට අසමානතා පෙන්වලා දෙන්න පුළුවන්. ඔන්න මේක කියලා දෙන්නේ සමානතා 3ක් සහ අසමානතා 2ක් ලියා දක්වන්න කියලා. ඒතකොට අසමානතා ලියද්දී ඉතින් තව අපිට ලියන්න පුළුවන් අර විදිහට වර්ණම් වල තියෙන එකක් ප්‍රශස්ති වල නැහැ. නැත්නම් ප්‍රශස්ති වල තියෙන එකක් වර්ණම් වල නැහැ. ඒ වගේ තව අපිට අසමානතා එහෙම ඕන තරමක් කියන්න පුළුවන්. ඒකට අහලා තියෙන දෙකයිනේ. ඒතකොට දෙකක් ලියුවා ප්‍රමාණවත්. සමානතාවත් ඒ විදිහට ඕන තරම් අපිට මේකේ පාඩම ඇතුලේ හඳුනා ගන්න පුළුවන්. හරි පුතේ. පස්වෙනි ප්‍රශ්නේ දැන් අපි පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම සොකරි හා කෝලම් රංග ශෛලීන් දෙකෙහි රංග ලක්ෂණ 3 වගින් වෙන වෙනම ලියන්න. හරි. සොකරි ගත්තාම පුතේ සොකරි වල රංග ලක්ෂණයක් ලෙස අපිට පළවෙනියම ලියන්න පුළුවන්. මේ සොකරි රංගනයේ ඇතැම් චලිත සඳහා පමණක් කොළපත් යොදාගෙන වෙස් මුහුණු පැළඳීම මේක විශේෂත්වයක්. ඒක එක රංග ලක්ෂණයක් ලෙස ලියන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ සොකරි අනුරූපණ මාධ්‍යයෙන් තමයි නග දක්වන්නේ. ඒකත් එක රංග ලක්ෂණයක් ලෙස ලියන්න පුළුවන්. ඒ වගේම මේ සොකරි රංගගත කරන්නේ ගොයම් අස්සල්ල කපාගත් කමතේ තමයි මේ සොකරි රංගගත කරන්නේ. ඒකත් තවත් රංග ලක්ෂණයක් ලෙස අපිට ලියන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ සොකරි උඩරට ශාන්තිකර්ම ආభాෂයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ රංග ලක්ෂණ අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ කෝලම් රංග ශෛලියේ රංග ලක්ෂණ ගත්තාම ඉතින් අපිට ලියන්න පුළුවන් මේ කෝලම් රඟ දැක්වීමේදී සියලු දෙනා වෙස් මුහුණු පැළඳගෙන තමයි රඟ දක්වන්නේ. සාමාන්‍යයෙන් මේ වෙස් මුහුණු කදුරු රුක්කත්තන සමදලා වැනි සැහැල්ලු ලී වලින් හදපු වර්ණවත් වෙස් මුහුණු තමයි පළඳින්නේ. ඒක එක ලක්ෂණයක් හැටියට ලියන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ලක්ෂණය හැටියට මේ කෝලම් රංග ශෛලිය රඟ දක්වන ස්ථානය තමයි තානායම්පල කියලා හඳුන්වන්නේ. ඒක තවත් ලක්ෂණයක් හැටියට අපි ලියන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ කෝලම් සඳහා පහසු ශාන්තිකර්ම ආభాෂය තමයි ලැබිලා තියෙන්නේ. ඒකත් තවත් එක් ලක්ෂණයක් හැටියට අපි ලියන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ කෝලම් රංග ශෛලිය තුල පූර්ව රංගනය සහ අපර රංගනය කියලා කොටස් දෙකකට තමයි මේක රඟ දක්වන්නේ. ඒකත් තවත් එක් ලක්ෂණයක් හැටියට අපිට මේක ලියන්න පුළුවන්. දෙවෙනි රෝම ඉලක්කම් පුතේ නාටකම් හා නෘත්‍ය රංග සම්ප්‍රදායන්හි සංගීතමය ලක්ෂණ පිළිබඳව කරුණු තුනක් යටතේ සංසන්දනාත්මක විග්‍රහයක් කරන්න. එතකොට පුතේ අපි මේක ලියන්න ඕනේ සංසන්දනාත්මක විග්‍රහය. එතකොට පුතේ අපි මේක ලියන්න ඕනේ සංසන්දනය කරමින්. නාටකම් හා නෘත්‍ය රංග සම්ප්‍රදායන් මේ සංගීතමය ලක්ෂණ සංසන්දනය කරමින් තමයි ලියන්න ඕනේ. ඒක ප්‍රධාන වශයෙන්ම අපිට මේක පළවෙනි කරුණක් හැටියට ගන්න පුළුවන් මේ රංග සම්ප්‍රදායන් දෙකට ලැබිලා තියෙන සංගීතමය ආభాෂය. නෘත්‍ය ගත්තාම උත්තර ಭಾರತೀಯ හින්දුස්ථානි සංගීතය ඇතුළු කරගැනීමෙන් තමයි මේ නෘත්‍ය ගී වල තනු නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම පුතේ නාටකම් වලට සංගීත ආభాෂය ලැබිලා තියෙන්නේ කර්ණාටක සංගීත පද්ධතියේ ආభాෂය. දකුණු ඉන්දියාවේ කර්ණාටක
සංගීත ආభාෂය තමයි ලැබිලා තියෙන්නේ. මේක ඒ විදිහට සංසන්දනය කරලා ලියන්න පුළුවන් එක කර්මයක් හැටියට. ඊට පස්සේ පුතේ මේකේ තියෙන වාද්‍ය භාණ්ඩ ලෙස ගත්තාම නෝත්ති වල ප්‍රධාන වශයෙන්ම තබ්ලාවත් සර්පිනාවත් යොදාගෙන තමයි වාදනය කරන්නේ නෝත්ති ගීත. එතකොට නාටකම් වල ප්‍රධාන වශයෙන්ම තාල වාද්‍ය භාණ්ඩ ලෙස මද්දලය කියන තාල වාද්‍ය භාණ්ඩය තමයි පාවිච්චි කරන්නේ. මේකත් අර දකුණු ඉන්දියානු කර්ණාටක සංගීත පද්ධතිය මෘදංග යන තාල වාද්‍ය භාණ්ඩය අතරින් මේ දේශීය සංගීතයට එකතු වුණු තාල වාද්‍ය භාණ්ඩයක් ලෙස මද්දලය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පුතේ අපිට මේකේ මේ තාල වාද්‍ය භාණ්ඩ දෙකේ මේ කියන්නේ තබ්ලාවේ ගත්තාම නෘත්‍ය වලදී ගොඩක් නිර්මාණ වෙලා තියෙන නෘත්‍ය ගීත කෙහෙරා දීප්චන්දි රාදරා වැනි තාල ඇසුරු. මේ නාටකම් වලදී මද්දලේ ගොඩක් වෙලාවට පසන් තිර්ලානා වඩිමෝඩි තංගපාට ආදී තාල යොදාගෙන තමයි ප්ලේ කරන්නේ. ඒකත් අපිට තවත් එක් කරුණක් හැටියට ලියන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ ද සංගීතමය ලක්ෂණ අපි කතා කරන්නේ. තව ගත්තේ අපිට නෘත්‍ය ගීත ගොඩක් හින්දුස්තානි රාග ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් බයිරවි, කාෆි දේස්, ජවනූරි වගේ රාග වලින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම නාටකම් ගීතත් කර්ණාටක සංගීතයේ තියෙන රාග අපි ගත්තොත් හරිකාම්බෝජ, කරහරපිය, අනුමන්තෝඩි වගේ රාග මෙවැනි රාග ඇසුරෙන් මේ නාටකම් ගීත නිර්මාණය වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම පුතේ තවත් සංගීත ලක්ෂණයක් හැටියට නෘත්‍ය වලදී මේ නෘත්‍ය ගීත බොහොමයක තනු නිර්මාණයට උතුරු ඉන්දියානු සංගීතඥයින්ගේ සේවය ලැබිලා තියෙනවා. උදාහරණයක් හැටියට විශ්වනාත් ලව්ජි, ජටාශංකර්, අබ්දුල් සතාර් වැනි සංගීතඥයින්ගේ සේවය මේ නෘත්‍ය ගීත තනු නිර්මාණය කිරීමට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි නාටකම් වල ගීත නිර්මාණයේදී දකුණු ඉන්දියානු සංගීතඥයින්ගේ දායකත්වය ලැබිලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අලගනායදු වැනි සංගීතඥයින්ගේ දායකත්වය මේ නාටකම් ගීත නිර්මාණයට ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ සංගීතමය ලක්ෂණ සංසන්දනය කරලා අපිට මේකට උත්තරයක් පැහැදිලිව ලියන්න පුළුවන්. හරි පුතේ. තුන්වෙනි රෝම ඉලක්කම දොහරාව සහිත නිර්දේශිත නෘත්‍ය ගීතයක දොහරාවට අදාළ ගීපද කොටස ලියන්න. ඒතකොට පුතේ නිර්දේශිත නෘත්‍ය ගීතය ඇතුලේ අපිට ගත්ත හැකි වාසනා දිනේකි වගේ නෘත්‍යයක් දොහරාව තියෙන විදිහට කියලා තියෙන දොහරාවට අදාළ ගීපද කොටස ලියන්න. මම පුතේ වාසනා දිනේකි නෘත්‍ය ගීතයේ දොහරාව කොටස කියලා පෙන්නන්න. ඒ කොටස තමයි මේකට ලියන්න ඕනේ. कोमल मधुर बसनी मेगी सादा तव सनूद नटमु पेली पेली कैसी रजदा ඔන්න ඔය විදිහට පුතේ ඒ දොහරා කොටස අපිට මෙතෙන්ට ලියන්න පුළුවන්. හරි පුතේ. අපි හතරෙනි රෝම ඉලක්කමට යන්න. පහත කරුණු දෙකක් පිළිවෙල කෙටියෙන් හඳුන්වනවා. පොතේ සින්දුව, මුද්‍රපදය, තානම, අගහාර. හරි. අපි බලමු මේ මේකින් එක මොනවද කියලා. පොතේ සින්දුව තියෙන පුතේ නාඩගම් කියන ගීත නැත්තම් නාඩගම් කියන රංග ශෛලිය ඇතුලේ. ඉතින් පුතේ පොතේ සින්දුව කියන්නේ මේ නාඩගම් රංග ශෛලිය ඇතුලේ ඉන්නවා පොතේ ගුරුන්නාන්සේ කියලා මේ කවි ගායනා කරන කෙනෙක්. අනේ පොතේ ගුරුන්නාන්සේ ගායනා කරන ප්‍රාරම්භක ගීය ගානු ලබන්නේ තාල රහිතව කවියකට සමාන විදිහට. ඉතින් මේ පොතේ ගුරුන්නාන්සේ නැත්තම් මේ පොතේ ගුරු විසින් ගානු ලබන තාලානුරූප ගීතයක් වන මේ පොතේ සින්දුව නැත්තම් තෝඩායම අර ප්‍රාරම්භ ගීයේම අවශේෂ කොටසක්. ඒ කියන්නේ අර මුලින් ගායනා කරන ගීයේම තව අවශේෂ කොටසක්. මේක පුතේ දේව ආරාධනාවක්. එතකොට පුතේ මේ පොතේ සින්දුවටම තමයි තෝඩායම නැත්තම් පූර්ණ සින්දුව මේ විවිධ නම් වලින් කියන්නේ මේ පොතේ සින්දුවම තමයි. එතකොට පුතේ දෙවෙනියට තියෙන මුද්‍රපදය. අපි කලිනුත් කතා කළා. මුද්‍රපදයේ පුතේ ප්‍රශස්ති වල තියෙන
සුවිශේෂී ලක්ෂණයක්. මුද්‍රප්පදේ නැත්තම් මුදුන් පාදේ කියලාත් කියනවා මේකට. මේ කොටස සාමාන්‍යයෙන් ප්‍රශස්තිය ඇතුළේ තරමක් වේගෙන් ගායනා කරනවා අනිත් කොටස් වලට වඩා. ඒකෙන් පොඩි අලංකාරයක් එකතු වෙනවා මේ ප්‍රශස්ති ගීතේට. ඉතින් උදාහරණයක් හැටියට මම මේක පැහැදිලි කරන්නම්. දැන් අපි ගමුකෝ ලක්ෂ්මී බුජවාසා. අනේ දැන් මේ ප්‍රශස්තිය ඇතුලේ මුද්‍රප්පදේ තමයි මම දැන් කිව්වේ. මුද්‍රප්පදේ තමයි ලක්ෂ්මී බුජවාසා සතතු ජය. ඔන්න ඔය කියලා තමයි මුද්‍රප්පදේ. ඒක මම දැන් කියලා පෙන්නන්නම්. වේශ විජය ලක්ෂ්මී ශිවකාමී නරබාහු ශිඛරය විසු ප්‍රේමී සාරවතිත ගුරු වචනති සෝමි වීර නරේන්ද්‍ර සිංහ උසාවි ලක්ෂ්මී බුජවාස සතතු ජය ලක්ෂ්මී බුජවාස. ඔන්න ඔය විදිහට පුතේ වීර විජය ලක්ෂ්මී කියන කොටසෙන් පස්සේ නේද මුද්‍රප්පදේට එනවා. ඔන්න ඔය කොටස තමයි මුද්‍රප්පදේ කියලා අපි හඳුන්වන්නේ. හරි උදේ. ඊළඟට අහලා තියෙනවා තාඩම. තාඩම කියන්නේ උතේ වන්නම් වල තියෙන එක් කොටසක්. ඉතින් අපි තාඩම කියන්නේ මොකක්ද කියලා බලමු. වන්නමට අදාළ තිත්තාලේ තියෙනවානේ. අන්න ඒ වන්නමේ තාල් රූපය නිරූපණය වෙන ලෙස වන්නම පටන් ගනිද්දී ගායනා කරනු ලබන ඒ වන්නමේ ඒ තිත්තාලේ අක්ෂර අනුව යම් සර රටාවකට ගායනා කිරීමක් තමයි තානම කියලා කියන්නේ. හරි. මම අපිට තියෙන තානමක් ගායනා කරලා පෙන්නන්න. අපිට සවුලා වන්නම තියෙනවානේ. ඒක තානම අපි ගායනා කරලා බලමු. තම් දෙන තානා දන තම් දෙන තානා තම් තම් දන තානා තේ තම් ද නාතම් දෙනා. එතකොට උදේ මේ සවුලා වන්නමේ තානමේ දැන් අපි මම ගායනා කරලා පෙන්නන්නේ. එතකොට සවුලා වන්නම යන්නේ සුළු මහ දිතිත කියන තිත්තාලයට. ඉතින් අන්නේ තිත්තාලේ තාල ස්වරූපය තමයි මේ තානමෙන් මුලින්ම ගායනා කරලා පෙන්නන්නේ. හරි පුතේ. ඊට පස්සේ අහලා තියෙන අගහාරම්. අගහාරම් කියන්නේ නාඩගම් ගීත සම්ප්‍රදායේ නාඩගම් ශෛලියේ තියෙන ගීතවල තියෙන කොටසක්. මේ නාඩගම් ගීතවල එක් පේලියක නැත්නම් මේ ගීපද ඛණ්ඩයක අග පිහිටි කිසියම් අක්ෂරයක් ඒ උචිත නාඩගම් ගීතයේ උචිත ස්වර රටාවකට අනුව තාලය නොබිදෙන ලෙස ඇදවැද නෙලවා ගායනා කරන කොටස තමයි අගහාරම් කියලා හඳුන්වන්නේ. දැන් මම උදාහරණයක් දෙන්නම්. දැන් මේ බලන්නකො නාඩගම් ගීතයක එක් පද පේලියක් මෙන්න මෙහෙම සුරාමත් වෙමින් කියන කොටස වෙමින් එකේ මෙන්න මේ න් අක්ෂරය අග අක්ෂරය නාඩගම් ගීතයේ උචිත ස්වර රටාවකට අනුව තාලයේ නොබිදෙන ලෙස ඇදපැද නෙලවා ගායනා කරන කොටස තමයි මේ කොටස. ඉතින් මෙන්න මේ කොටසට තමයි අගහාරම් කියලා කියන්නේ. එතකොට ඔකට උත්තර ලියද්දි මේ වගේ පොඩි උදාහරණයක් දාලා ලිව්වම තවත් පැහැදිලි සම්පූර්ණ ලකුණුත් ඒකට ගන්න හැකියාවක් තියෙනවා. හරි පුතේ. තුන්වෙනි කොටසේ මුලින්ම තියෙනවා වෙස්ටර්න් ප්‍රශ්නය. හයවෙනි ප්‍රශ්නේ අපි බලමු. රෝම ඉලක්කම් 1. පහත වගුහි දැක්වෙන බටහිර ස්වර සංඝාත කෝඩ්ස් සදා නියමිත ස්වර අදාළ සංඝාත කෝඩ්ස් ඉදිරියෙන් ලියන්න. වගුව පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන පිළිතුරු ලියන්න. මේ වගුව අපේ උත්තර ලියන පිළිතුරු පත්‍රයේ ඇදගෙන පිළිතුරු ලියන්න කියලා තියෙනවා. අපි බලමු අපිට දීලා තියෙන කෝඩ් පහක් දීලා තියෙනවා. C මේජර් කෝඩ් එක අපිට දීලාම තියෙනවා. ඊට පස්සේ E flat major. E flat major එකේ පුතේ ගා පා නි කොමල ගාන්ධාරය පංචමය සහ කොමල නිෂාදය. D minor. D minor වල ri ma da. C minor 7th එකේ පුතේ සා ගා පා නි. ඒකේ සා ගා කොමල ගාන්ධාරය නි කොමල නිෂාදය. C major 7th එක සා ගා පා නි. ඒක සුද්ධ ස්වර. ඔය විදිහට තමයි
කෝස් ටික ඉන්නේ. අපි ඔකට වෙන පාඩමක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මේක මෙහෙම කිව්වොත් උත්තරේ විතරක් කිව්වොත් මම දන්නවා මේක කෝස් ගැන අවබෝධයක් නැති කෙනෙක්ට මේක කොහොමද උත්තරයක් ලියාගන්න අමාරු කියන එක තේරෙනවා. ඉතින් ඒකින්ද අපි මෙහෙම කෝඩ්ස් ස්කේල් එකේ ඉඳන්ම ස්කේල් වලින් ඉඳන්ම අපි යන් නැත්තම් කෝඩ්ස් වලට එන්න බෑනේ ස්කේල් නැතුව. අපි ඒ ටික යන් මේ පිළිවෙල නෑ මේ දැන් C-7 එක මේ 7 කොහොමද හැදෙන්නේ කියන එක. දැන් මම සරලව කිව්වොත් එහෙම C major 7 එක ගත්තොත් ඒ C major ස්කේල් එකේ 7 වෙනි නෝට් එකත් එක්ක තමයි C major 7 කෝඩ් එක හැදෙන්නේ. දැන් මෙතන C major සාගාපානේ ඒ ස්කේල් එකේ 7 වෙනි නෝට් එක තමයි ශුද්ධ නිෂාදය. එතකොට තමයි 7 නෝට් එක හැටියට එතන නෝට් 4 කෝඩ් එකට ඇඩ් වෙන්නේ. හරි අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. පහත දැක්වෙන අපරිදිග සංගීත ස්වර ප්‍රස්ථාරයේ 1 සිට 6 දක්වා පෙන්눔 කර ඇති ප්‍රකාශන සංකේත අතරින් 4ක් නම් කර එම ප්‍රකාශන 4 කෙටියෙන් හඳුන්වා අපි දැන් මේක තියෙන ඔක්කොම ටික බලමු. හරි පුතේ. මුලින්ම ලියන පළවෙනි අංකයෙන් ඊතලයේ තියෙන්නේ ක්‍රෙසෙන්ඩෝ එකට. ක්‍රෙසෙන්ඩෝ එක කියන්නේ පුතේ මේ සංකේතය ඇති තැන්වල මේ සංකේතය දැන් මෙතන දාලා තියෙනවානේ. එතකොට ඒ දාලා තියෙන මුල නෝට් එකේ හඩ ඒ ස්වරවල හඩ අඩු වෙන්න ආරම්භ කරලා ක්‍රමක්‍රමයෙන් ටික ටික වැඩි වෙනසේ වාදනය හෝ ගායනය කළ යුතුයි. ඒ කියන්නේ ඔය ක්‍රෙසෙන්ඩෝ එක දාලා තියෙන තැන නෝට් එක දැක්ක ගමන් අපි එතන ප්ලේ කරන්න ගන්නේ අර ප්ලේ කරගෙන ආපු විදිහට නෙමෙයි. එතන අපි හඩ අඩුවෙන් තමයි පටන් ගන්නෙ. අඩුවෙන් පටන් ගන්න ටික ටික ඊළඟ නෝට් එක ටික හඩ වැඩි වෙනසේ ගායන හරි වාදනය හරි කරන්න ඕනේ. ඒක තමයි ක්‍රෙසෙන්ඩෝ එකෙන් සංකේතවත් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ පුතේ ස්ලර් එක. ස්ලර් එක පුතේ ස්ලර් එක කියන්නේ මේක සාමාන්‍යයෙන් මේ ස්ලර් එක දැන් මෙතන තව එකක් තියෙනවා මේ පිසිකාටෝ එක. මෙතන පිසිකාටෝ එක තියෙනවා. මේ ස්ලර් එක සහ පිසිකාටෝ කියන දෙකම බෝවින් ඉන්ස්ට්‍රුමන්ට් වාදනයේදී බෝවින් ඉන්ස්ට්‍රුමන්ට් වලදී බෝ එක හසුරවන විදිහට අදාළ බෝ එක හැසිරීමේ ආකාරය දක්වන සංකේත තමයි. ඒ කියන්නේ බෝවින් ඉන්ස්ට්‍රුමන්ට් වලදී ප්ලේ කරන්න ඕනේ අදාළ විදි තමයි මේ සංකේත වලින් දක්වන්නේ. අපි බලමු ස්ලර් එකෙන් මොකද්ද කියවෙන්නේ කියලා. ස්ලර් එක කියන්නේ පුතේ මේ සංකේතය යොදලා තියෙන තැන්වල නෝට් කිහිපය, ස්වර කිහිපය එකිනෙක අතර සම්බන්ධතාවය රැකෙන පරිදි. ඒ කියන්නේ එක නෝට් එකක්වත් කඩ නෙමෙයි බෝ එකෙන් අපි ප්ලේ කරද්දී එක දිගට ඒ ස්වර කිහිපය එකිනෙක අතර සම්බන්ධතාවය රැකෙන පරිදි හඩ නොනවත්තා එක දිගට වාදනය කරනවා. මේකෙදි බෝ එකේ සම්පූර්ණ දිගම භාවිත වෙනවා. අන්න ඒ ටික ලියවෙන්න ඕනේ ස්ලර් එක හදින්වීමේදී. එතකොට තුන්වෙනි දැන් ටයි මාක් එක. ටයි මාක් එක පුතේ ස්වර ප්‍රස්ථාරයේ එක්සරයක් විභාග කිහිපයක් තුල දීර්ඝව ඇදෙන අවස්ථා තියෙනවා. ඒ වගේම පුතේ එක් විභාගයක අවසාන ස්වරය ඊළඟ විභාගයේ ආරම්භක මාත්‍රාව දක්වා ඇදෙන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී මේ ටයි මාක් එක අපි යොදා ගන්නවා. මෙන්න මේක. මේක තමයි ස්ලර් එක. මේක ස්ලර් එක, මේක ටයි මාක් එක. ඊට පස්සේ පුතේ මෙන්න තියෙනවා ස්ටෙගාටෝ. මේ ස්ටෙගාටෝ තියෙන තැන්වල පුතේ මේ ස්වර කිහිපයක් තියෙනවානේ. මේ ස්වර කිහිපය ඉතා කෙටි හඩකින් තමයි ප්ලේ කරන්නේ. ඒ කියන්නේ මේකත් අර විදිහටම බෝවින් ඉන්ස්ට්‍රුමන්ට් අදාළ සංකේතයක්. එතකොට අපි ප්ලේ කරද්දී ගොඩාක් හඩ අඩුවෙන් තමයි මේ ස්ටෙගාටෝ තියෙන තැන්වලදී මේ නෝට් ටික ප්ලේ කරන්නේ. ඊට පස්සේ පුතේ මෙන්න තියෙනවා දැන් අපි මෙතන ක්‍රෙසෙන්ඩෝ එක මුලින් අඩුවෙන් පස්සේ හිමීට හඩ වැඩි වෙනවා. මෙන්න ඩික්‍රෙසෙන්ඩෝ එක. ඩික්‍රෙසෙන්ඩෝ එකේදී පුතේ මුලින් හඩ වැඩි. මේ සංකේතය ඇති තැන්වල පුතේ ස්වරවල හඩ ඉතා වැඩියෙන් ආරම්භ කර ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික අඩු වනසේ වාදනය හෝ ගායනය කළ යුතුයි. ඊට පස්සේ පුතේ මෙන්න තියෙනවා පිසිකාටෝ. පිසිකාටෝ තියෙන තැන්වල මේකත් පුතේ අර විදිහට බෝවින් ඉන්ස්ට්‍රුමන්ට් වලට අදාළ සංකේතයක්. මෙම සංකේතය යොදා ඇති තැන්වල දැක්වෙන ස්වර හෝ ස්වර කිහිපය බෝව අල්ලාගත් අතේ දබර ඇගිල්ලෙන් වාදනය කරනවා. කෙටි ස්වරයක් නිකුත් වෙනවා. ඔයගොල්ලෝ ඒ වයලින් ප්ලේ කරද්දී දැකලත් ඇති. ඒ ප්ලේයර්ස්ලා දබර ඇගිල්ලෙන් සමහර නෝට් ප්ලේ කරන හරි කෙටි හඩක් එන්නේ හරි ලස්සනයි ඒක. ඉතින් මේ පිසිකාටෝ තියෙන තැන්වල නොටේෂන් ඒ විදිහට තමයි ප්ලේ කරන්නේ. හරි පුතේ. තුන්වෙනි රෝම ඉලක්කම පහත දැක්වෙන අපරිදිග ස්වර ප්‍රස්ථාරය පෙරදිග සංගීත ක්‍රමයට අනුව පෙරලා ප්‍රස්ථාර කරන්න. අපරිදිග C ස්වරය සජ්ජ ස්වරයට සමාන ලෙස සලකන්න. ඒ කියන්නේ පුතේ අපරිදිග C නෝට් එක
අපේ පෙරදිග සංගීතයේ මධ්‍ය සා කියන ස්වරයට සමාන ලෙස සලකන්න කියලා කියන්නේ. එතකොට මේක වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ අපිට. මේ තියෙන විදිහටම කන්වර්ට් කරන්න තියෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලා මේක පුතේ 3-4 අපි ඉස්සෙල්ලා තාලය හඳුනා ගන්න ඕන 3-4 යන්නේ. ඊට පස්සේ මේකේ අපි උඩින් තාලය ගන්න. ඊට පස්සේ අපි විභාග ටික වෙන් කරගමු. හරි. මුලින්ම තියන පුතේ නිහඬ මාත්‍රාවක් ඒ කියන්නේ ක්‍රොචට් රෙස්ට් එකක්. ඒක දාගමු අපි ඉස්සෙල්ලා. නිහඬ මාත්‍රාව ධන ලකුණකින් තමයි අපි පෙන්වු කරන්නේ. ඊට පස්සේ පුතේ තියනවා ක්‍රොචට් එකක් ගාන්ධාරය. ඊට පස්සේ ක්‍රොචට් එක මධ්‍යමය. ඊට පස්සේ පුතේ ඩොටඩ් ක්‍රොචට් එකක් තියෙනවා. ඒ කියන්නේ මාත්‍රා එකමාරක් තියෙන. ඉස්සෙල්ලා අපි පළවෙනි මාත්‍රාව දාගමු. දෛවතේ තමයි තියෙන්නේ මේ ඩොටඩ් ක්‍රොචට් එක. ඊට පස්සේ ඊළඟට මාත්‍රා භාගයක් යනවා. ක්‍රේව එකක් තියෙනවා. ඒ කියන්නේ මාත්‍රා භාගයක් දෛවතේමයි. ඒ දෙක එහෙම අපි සම්බන්ධ කරනවා. ඊට පස්සේ ක්‍රේවස් දෙක තියෙනවා. මධ්‍යම සහ ගාන්ධාරය. ඊට පස්සේ තුන්වෙනි විභාගයේ පුතේ රිෂභය. රිෂභය පුතේ ෆ්ලැට් මාර්ක් එක යොදලා තියෙනවා. එතකොට කොමන රිෂභය තමයි අපි ලියන්න ඕනේ. ක්‍රේව එක ඊට පස්සේ ක්‍රේව එක ශුද්ධ රිෂභය. එතකොට ක්‍රේවස් දෙක අපි කොමන රිෂභය සහ ශුද්ධ රිෂභය කියලා දාමු. ඊට පස්සේ පුතේ ක්‍රොචට් එක ගාන්ධාරය. ඊට පස්සේ ක්‍රොචට් එක සබ්ජය. ඊට පස්සේ පුතේ ඊට පස්සේ විභාගයේ ක්‍රේව එක මේ සබ්ජය එක්ක ටයි වෙලා තියෙනවා. එතකොට මෙතන මාත්‍රා භාගයක් අපි දාමු. ඊට පස්සේ ඊළඟ ක්‍රේව එක රිෂභය. ඊට පස්සේ තියෙනවා මිනිම් එකක්. මාත්‍රා දෙකයි. හැබැයි මේ මිනිම් එක මේ ක්‍රේව එකත් එක්ක ටයි වෙලා තියෙන. එතකොට මාත්‍රා දෙක මෙහෙම ඉලි කැලි දෙකක් ගහනවා. ටයි වෙලා තියෙන නිසා. ඊට පස්සේ උදේ ඊළඟ විභාගයේ ක්‍රේවස් දෙක තියෙන මධ්‍යමය සහ ගාන්ධාරය. ඊට පස්සේ පුතේ රිෂභය තියෙන ක්‍රොචට් එකක්. ඊට පස්සේ පුතේ ගාන්ධාරය තියෙන ක්‍රොචට් එකක්. ඊට පස්සේ විභාගයේ පුතේ ක්‍රේවස් දෙකක් තියෙන ගාන්ධාරය සහ මධ්‍යමය. ඊට පස්සේ දෛවතේ ක්‍රොචට් එකක්. ඊට පස්සේ උච්ච රිෂභය ක්‍රොචට් එකක්. ඊට පස්සේ පුතේ ඊළඟ විභාගයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රේවස් 5ක් තියෙනවා. දෙවෙනි ක්‍රේව එක ඩොටඩ් ක්‍රේව එකක්. එතකොට මාත්‍රාව 4ට බෙදලා 4න් 3ක් තමයි තියෙන්නේ. එතකොට මෙතන මේ විභාගය ඇතුළේ පුතේ මාත්‍රා කාලක අඩුවක් තියෙනවා. එතකොට මේක අපිට ප්‍රශ්නයක් නෙමෙයි.
මම හිතන්නේ මේකට ඔයාලා ලකුණු ලැබෙයි මේ විභාග කොටසට පමණක් ලකුණු ලැබෙයි මේ කොටසට පමණක්. මොකද ඒක පොඩි ගැටලුවක් තියෙනවා. ඒකට ඔයාලට ලකුණු ලැබෙයි මේ කොටසට. ඉතුරු ටික ප්‍රශ්නයක් නැහැ. ඉතුරු ටික හරියට තියෙනවා. මේකට ලකුණක් දෙයි. ඊට පස්සේ පුතේ අන්තිම විභාගයේ ඩොටඩ් මිනිම් එකක් තියෙන්නේ. මාත්‍රා 3යි. විෂලය. ඔන්න ඔය විදිහට තමයි මේක පෙරදිග විදිහට ප්‍රස්තාව කරපුවාම එන්නේ. හරි පුතේ. හතරවෙනි රෝම ඉලක්කම පහත දැක්වෙන පෙරදිග සංගීත ස්වර ප්‍රස්ථාරය අපරිදිග සංගීත ක්‍රමයට අනුව පෙරලා ප්‍රස්ථාර කරන්න. පිළිතුරු ලිවීම සඳහා ඔබට සපයා ඇති සංගීතය පිළිබඳ අත්පිළිපද මියුසික් මැනස්ක්‍රිප්ට් යොදාගත හැකිය. සජ්ජ ස්වරය අපරිදිග සංගීත C ස්වරයට සමාන ලෙස සලකා ප්‍රස්ථාර කරන්න. එතකොට කලින් වගේම තමයි අපරිදිග C නෝට් එක සජ්ජ ස්වරයට සමාන ලෙස සලකන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේක අපිට මේක තියෙන විදිහට හරවන්න තියෙනවා. මුලින් පුතේ අපි මේක ඉස්සෙල්ලා බලමු. ක්ලෙෆ් එක අපි දාගමු එහෙම. ඉස්සෙල්ලා මෙතන ට්‍රෙබල් ක්ලෙෆ් එක දාගන්න. ඊට පස්සේ මේකේ අපිට පේනවා කෝමල ස්වර කීපයක් තියෙනවා. ෆ්ලැට් නෝට්. එතකොට ගාන්ධාරයේ දෛවතේ නිෂාදය. ගාදානි කෝමලයි එතකොට නේද? අපි ඒ ටික මෙහෙම කී සිග්නේචර් එක දාගන්නවා. ඊට පස්සේ තමයි ටයිම් සිග්නේචර් එක දාන්නේ. මේක යන්නේ 3 4. හරි. ඊට පස්සේ මුලින්ම පළවෙනි භාගයක ඇතුලේ ෆේවර්ස් දෙකක් තියෙනවා. මාත්‍රා භාග දෙකක් තියෙනවා. ගාන්ධාරය සහ පංචමය. මේ දෙක දාගන්න. ගාන්ධාරය පංචමය. ඊට පස්සේ දෛවතය ක්‍රොචට් එක. ඊට පස්සේ නිෂාදය ක්‍රොචට් එක. ඊට පස්සේ තියෙනවා මාත්‍රාවක් නිහඬයි. ඒකට අපි ක්‍රොචට් රෙස්ට් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ උච්චසා කොමල නී වේවස් දෙක. ඊට පස්සේ කොමල දෛවතය සහ පංචමය වේවස් දෙක. ඊට පස්සේ මධ්‍යමයේ මාත්‍රා 3ක් තියෙනවා. එතකොට ඩොටඩ් මිනිම් එක දාලා ඩොට් එක. ඊට පස්සේ ඒකෙම ඊළඟ ලයින් එකට ගියා. ඊළඟ විභාගෙට ගියාම තව මාත්‍රාවක් තියෙන මධ්‍යමයේ. එතකොට එතන ක්‍රොචට් එක දාලා මේකට අයි වෙන්න ඕනේ. ඊට පස්සේ ගාන්ධාරය ක්‍රොචට් එක. ඊට පස්සේ මධ්‍යමය. දැන් පුතේ ඔයාලගේ මැනස්ක්‍රිප්ට් එකේ ඔයාලට විභාගෙදි කොලයක් හම්බ වෙනවනේ වෙන මැනස්ක්‍රිප්ට් එකක්. එතකොට ඔයගොල්ලෝ පිළිවෙලට මේක කරන්න. සහ ඊට පස්සේ ඔයාලට මෙහෙම ඔයාලගේ මැනස්ක්‍රිප්ට් එකේ ඉඩ මදි වුණොත් එහෙම ඊළඟ ලයින් එකට ක්ලෙෆ් එක දාලා ෆ්ලැට් මාක් ටික අදාළ කී සිග්නේචර් එක දාලා පටන් ගන්න. ටයිම් සිග්නේචර් එක අවශ්‍ය නැහැ. මොකද මුලින් මේක සදාහන් කරාට පස්සේ ආයෙ වෙනසක් වෙන්නේ නැත්තම් නැවත සදාහන් කරන්න ඕනේ. අවශ්‍ය වෙන්නේ ක්ලෙෆ් එක සහ කී සිග්නේචර් එක විතරයි. මොකද නැත්තම් අපිට මේ එකම ලයින් එකේ අපිට මේකේ විභාග 8ක් තියෙනවානේ.
ඉඩ මදි එතකොට. ඒක හින්දා මේක පිළිවෙලට ලස්සනට පේන්න ඕන හින්දා ඊළඟ ලයින් එකට යන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්වෙනි විභාගයේ කොමල දෛවතය ප්‍රොජෙක්ට් එක ආයනාත කොමල දෛවතය ඊට පස්සේ වේවස් දෙකක් තියෙන්නේ පංචමය සහ කොමල දෛවතය. ඊට පස්සේ විභාගයේ කොමල නිෂාදය සහ කොමල දෛවතය වේවස් දෙක ඊට පස්සේ චසා කොමලනී ඊට පස්සේ උච්ච රී සහ උච්චසා ඊට පස්සේ පුතේ ඊළඟ විභාගයේ උච්චගා සහ උච්චමා උච්ච කොමලගා සහ උච්චමා ඊට පස්සේ උච්චපා පංචමය ඊට පස්සේ ආයි උච්චමා සහ උච්චගා ඊට පස්සේ උච්ච රී ප්‍රොජෙක්ට් එක ඊට පස්සේ උච්චගා ප්‍රොජෙක්ට් එක sorry ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි මිනිම් එක මාත්‍රා දෙකක් තියෙනවා. එතකොට පුතේ මේකේ තව මේ ස්ටෙම් එක කියන්නේ මෙන්න මේකට ස්ටෙම් එක මේ උඩට පහළට දාන කතන්දරයේදී මේ ලයින්ස් පහක් තියෙනවා. එතකොට මේ මැද ලයින් එක තමයි නිෂාදයේ තියෙන්නේ. නිෂාදයෙන් උඩට යද්දී මේ ස්ටෙම් එක අපි පහළට දානවා. හරිද? නිෂාදයෙන් පහළ තියෙන සර ටික ස්ටෙම් එක උඩට දානවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක දැන් මෙතන නී දා කියන සර දෙක තියෙන්නේ. එතකොට නී තියෙන්නේ උඩට දා තියෙන්නේ නී තියෙන්නේ පල්ලෙහාට දා තියෙන්නේ උඩටනේ ස්ටෙම් එක. අන්න ඒ වගේ වෙලාවක නිෂාදයේ උඩට ස්ටෙම් මේ පල්ලෙහාට ස්ටෙම් එක තිබ්බට දෛවතයේ උඩට තියෙන හින්දා නිෂාදයේ ස්ටෙම් එකත් මෙහෙම උඩට දානවා. මොකද මේ දෙක නිකන් තියන්න බැරි හින්දා. මේක නැත්තම් දෙපැත්තට මේක පල්ලෙහාට තියෙන්නේ මේක උඩට තියෙන්නේ. මේ වගේ. ඒකට මේව කරන්න බෑනේ. බීම් එක දාන්න බෑනේ. මේකට කියන්නේ බීම් එක කියලා. මෙන්න මේ කොටස යා වෙන එකට. අන්න ඒක නිසා නිෂාදයේ ස්ටෙම් එකත් මෙහෙම උඩට තියෙනවා. නිකමට හරින්නේ නැහැ. දැන් නිෂාදේව දෙකක්ම ආවනම් ආන් එතකොට මේ වගේ තිබ්බේ. ඒක ප්‍රශ්නයක් නැහැනේ. නිෂාදයෙන් උඩ සරයක් මෙහෙම ආන්නේ ඔක්කොම මේ විදිහට පහළට තමයි එන්නේ. ස්ටෙම් එක. නිෂාදේ දැන් උඩට යන ඔක්කොම සරවල ස්ටෙම් ටික පල්ලෙහාට එන්නේ. හැබැයි මේ වගේ සර දෙකක් මෙහෙම තිබ්බොත් ඒත් එච්චරම තමයි. දැන් මෙතන උච්ච සා තිබ්බත් ඒත් එච්චරම තමයි. උච්ච සා තිබ්බත් ඒත් ඒ විදිහම තමයි. පල්ලෙහා
දෛවතේ තියෙනවා නැත්නම් පංචමයේ තිබ්බා මේ විදිහට ඒ දෙක කම්බයින් වෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන නෝට් එකේ විදිහට ස්ටෙම් එක උඩට දානවා. ඒක තමයි සිස්ටම් එක. අවසානයේදී මේක එන්ඩ් එක පෙන්වන්න සාමාන්‍යයෙන් ඩබල් ලයින්ස් දානවා මෙහෙම. ඒවා ලොකුවට අවශ්‍යත් නැහැ. හැබැයි ඉතින් දැම්මොත් වඩාත් හොඳයි මෙහෙම. ඩබල් ලයින් එකේ එන්ඩ් එකේ මෙච්චර තමයි ඉතින් මේක තියෙන්නේ කතන්දරේ. හරි පුතේ. 7 වෙනි ප්‍රශ්නය. පළවෙනි රෝම ඉලක්කය. රාගධාරී ශාස්ත්‍රීය පදනමක් සහිතව නිර්මාණය වී ඇති ප්‍රචලිත සිංහල සරල ගීත තුනක්. අදාළ රාගද සමග නම් කර එම එක් ගීතයක ඇතුළත් රාගධාරී සංගීතමය ගුණාංග 3ක් ගෙනහැර දක්වනවා. පුතේ අපිට මේ රාගධාරී ශාස්ත්‍රීය පදනමක් තියෙන සරල ගීත ගොඩක් අපේ සංගීතයේ අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් එහෙම ගත්තාම අපිට හංසරාජිනී, මුව මුක්තාලතා, ඕපලු වනපෙත. තව ගත්තොත් මම දෙවිදුනි දෙවුලට ආවේ. තව ඇවිලිුණු ගිනිද. මේ වගේ ගීත ගොඩක් අපිට හම්බ වෙනවා මේ රාගධාරී ශාස්ත්‍රීය පදනමක් සහිත නිර්මාණය වුණ සිංහල සරල ගීත. මේ පුතේ එතකොට අපි රාගධාරී ශාස්ත්‍රීය සරල ගීත කියලා හඳුන්වනවා. ඉතින් පුතේ අපි ඔගෙන් දැන් තුනක් කියලා දිනනවා නම් කරලා ඒක රාගයත් එක්ක ලියන අපි තුනක් ලියමු ඉස්සෙල්ලා. හංසරාජිනී පුතේ මාලකවුස් කියන රාගයේ හැදිලා තියෙන්නේ. මුව මුක්තාලතා දෙවෙනි එක. මුව මුක්තාලතා රාගයේ පීලු කියන රාගයෙන් තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ හෝපලු වනපෙත. ඒක භාගේශ්‍රී කියන රාගය. අපිට ඒලර් සිලබස් එකේ අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනිම රාගය භාගේශ්‍රී රාගයෙන් තමයි හෝපලු වනපෙත නිර්මාණය වෙලා තියෙන්නේ. මම දෙවිදුනි දේවලට ආවේ කියන ගීතය දර්බාරි කානඩා කියන රාගයෙන් හරිම ලස්සන රාගයක්. දර්බාරි කානඩා කියන්නේ අන්නේ රාගය ආශ්‍රයෙන් තමයි මම දෙවිදුනි දේවලට ආවේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. හරි පුතේ. ඊට පස්සේ කියනවා එමේ ගීතයක ඇතුළත් රාගධාරී සංගීතමය ගුණාංග 3ක් ගෙනහැර දක්වනවා. එතකොට අපි දැන් අපිට මුලින්ම තියෙන භාගේශ්‍රී රාගයෙන් හැදුණු ඕපලු වනපෙත කියන ගීතය වික්ටර් රත්නායක මහතාගේ. අන්නේ ගීතය අපි අහන ගමන් බලමු අපි මොනවද මේකේ තියෙන රාගධාරී සංගීතමය. නමුත් ගීතය ආරම්භයේදී ආලාප කොටසක් ගායනා කරනවා. අපි සාමාන්‍යයෙන් මධ්‍යලය ගීතයක් වේවා ඕනෙම ගයාල් එකක් ආරම්භයේ ආලාප ගායනා කරනවා. අපි ඒකට කියනවා මොකද්ද? පූර්වාලාප කියලා. දැන් මේ වගේ බලන්න මේ ගීතයේ ආරම්භයේදී පූර්වාලාප කොටස ගායනා කරනවා. ඒකත් අපිට මුලින්ම රාගධාරී ලක්ෂණයක් හැටියට කියන්න පුළුවන්. තානාලංකාරය යොදාගෙන තියෙනවා. ඒවා 30යි කරලා තියෙනවා. නේද? ඒ වගේම බලන්න පුතේ මේ ගීතය ලියවිලා තියෙන විදිය. අපිට මේක බලපුවම මේකේ කෝරස් එක මේක තමයි කෝරස් එක. බලන්න අපි මධ්‍යලය ගීතයක නිකන් ස්ථායි කොටසක් වගේ නේද? මේ ගීතේ පුතේ ලියවිලා තියෙන්නේ ඒ වගේ ස්ට්‍රක්චර් එකකට. ඒ කියන්නේ සාමාන්‍ය මධ්‍යලය ගීතය ගැන ආකෘතියකට තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. ස්ථායි අන්තරා කියන ආකෘතියට තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. අපි බලන්න යන් ඉස්සරහට තව මොනවාද ලක්ෂණ කියලා. දැන් බලන්න පුතේ එතන තබ්ලා බෝල් එකක් කියනවා නේද? ගීතය අතරතුර තබ්ලා බෝල් එකක් අරගෙන ලස්සනට ඒක පාවිච්චි කරලා තියෙනවා ගීතයේ අලංකාරය තව තවත් වැඩි වෙන විදිහට. ඒකට පුතේ මේකත් එක ලක්ෂණයක් හැටියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒක ත්‍රිතාලයේ තමයි මේකේ තාලය මේක යන්නේ ත්‍රිතාලයේ. ඒවල ත්‍රිතාලයේ තියෙන තබ්ලා බෝල් එකක් තමයි අර ගීතයේ අතරතුර කියලා පෙන්නන්නේ. මේ ගීතේ පුරාම අපිට ගත්තොත් ඉතින් රාගධාරී ලක්ෂණම තමයි හැමතැනම ආලාප කොටස්, තාන අලංකාර,
මේ සියල්ල අපිට මේක ලියන්න පුළුවන්. ඒ වුණාට ප්‍රධාන වශයෙන් ඒ අවශ්‍ය කිහිපයක් ලියුවාම ඇති. අපි තවත් මේක බලාගෙන යමු. බලන්න පුතේ කලින් විතරක් නැවත ආලාප කොටසක් සාමාන්‍ය අපි මධ්‍යලය ගීතයක අන්තරාලාප ගායනා කරනවා. ඒ වගේ මේ ගීතේ අන්තරා කොටස ආලාප ගායනා කරා අපිට ඒකත් තවත් එක් ලක්ෂණයක් හැටියට ලියන්න පුළුවන්. දැන් බලන්න පුතේ ගීතයේ අවසානයේදී තානාලංකාර ගායනා කරා. අවසානයේ තානාලංකාරය 30යි කරා. ඒ වගේ අපිට මේ රාගධාරී සංගීතමය ලක්ෂණ මේක ලියන්න ඕනේ. මේ ගීතේ පුරාවටම ඉතින් අපි මුලින්ම ගත්තොත් මේක අපිට ලියුවේ හැකි මුලින්ම සංගීත ලක්ෂණයක් හැටියට මේ රාගය භාගයේ ශ්‍රී රාගය ඇසුරින් සංගීත නිර්මාණය වුණු මේ ගීතය. ඊට පස්සේ මේකේ තියෙන ලක්ෂණ ත්‍රිතාලය මත පදනම් වෙලා තියෙන තාලය. ත්‍රිතාලය මත පදනම් වෙලා තමයි මේක ගායනා කරන්නේ. මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ත්‍රිතාලයේ තබ්ලා බෝල් එකක් තියෙනවා. ඒක ගායනා කරනවා සහ වාදනය කරනවා. ඒ වගේ මේකේ සංගීතමය ලක්ෂණ අපිට ඔය කියපු එකෙන් 3ක් අරගෙන උදාහරණත් එක්ක ලියන්න. එතකොට මේකේ ලකුණු 6ක් දෙනවා. ලකුණු 6ම අපිට ගන්න පුළුවන්. හරි පුතේ. දෙවෙනි රෝම ඉලක්කම මෙරට චිත්‍රපට සංගීත ඉතිහාසයේ මුල් යුගයේ වර්ෂ 1947 1957 දක්වා කාලය තුල චිත්‍රපට සංගීත නිර්මාණය සඳහා දායක වූ ඉන්දිය සංගීත අධ්‍යක්ෂකවරයෙකු හා ලාංකීය සංගීත අධ්‍යක්ෂකවරයෙකු බැගින් නම් කර නිර්දේශිත අනුකාරක චිත්‍රපට දෙකක් හා ගීත දෙකක් නම් කරයි. පුතේ චිත්‍රපට සංගීතය කියන පාඩමෙන් මේක අහලා තියෙනවා. එතකොට ඔයාලට මතක ඇති මේකේ යුග 3ක් තිබ්බා. ඉතින් මුල් යුගයේ 1947 57 කියන කාලය තුල නිර්මාණය වුණු චිත්‍රපට ගීත අධ්‍යක්ෂණය කරපු ඉන්දීය සහ ලාංකීය සංගීත අධ්‍යක්ෂකවරු බැගින් නම් කරන්න කියලා තියෙනවා. ඉතින් පුතේ ඉන්දීය සංගීත අධ්‍යක්ෂකවරු හැටියට ටී.ආර්. පාපා, ආර්. නාරායන් අයියර්, එස්.එස්. වේදා ඔය වගේ අධ්‍යක්ෂකවරු හිටියා. ඉතින් එතනින් කෙනෙක් තමයි ලියන්න ඕනේ. ලාංකීය සංගීත අධ්‍යක්ෂකවරු හැටියට මොහොමඩ් ගවුස්, ආර්. මුත්තුසාමි, බී.එස්. පෙරේරා ඔය වගේ අධ්‍යක්ෂකවරු අතුරින් එක්කෙනෙක් ලියන්න. ඊට පස්සේ පුතේ කියලා දැන් නිර්දේශිත අනුකාරක චිත්‍රපට දෙකක් හා ගීත දෙකක්. පුතේ එතකොට ඔය මුල් චිත්‍රපටයේ ගොඩක් මේ ලාංකීය චිත්‍රපටවල ගීත ඒ ගීත අනු ගොඩක් ඉන්දිය ද්‍රවිඩ සහ හින්දි ගීත අනු වලින් තමයි නිර්මාණය වුණේ. හරි පුතේ. අපි බලමු එතකොට එහෙම අනුකාරක චිත්‍රපට හා ගීත මොනවද කියලා. පුතේ අපිට මුලින්ම ලියුවේ කඩවුණු පොරොන්දුව. කඩවුණු පොරොන්දුව කියන චිත්‍රපටයේ පුතේ සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා කියන ගීතය. ඊට පස්සේ උමතු විශ්වාසය. ඒකේ ගීතය පුතේ සුදට සුදේ සිරිය දිලේ. ඊට පස්සේ පුතේ සුජාතා කියන චිත්‍රපටිය. ඒකේ ගීතය පෙම් රැල්ල නගී. ඔය වගේ තව තියෙනවා අපිට අහලා තියෙන චිත්‍රපට දෙකක් සහ ගීත දෙකක් ඉඳලා ඒ ටික ලියුවාම ප්‍රමාණවත්. හරි පුතේ. තුන්වෙනි රෝම ඉලක්කම ශ්‍රී ලංකාවේ සරල සංගීතයේ විකාශය සඳහා කණ්ඩායම් සංගීතයේ බෙහෙවින් දායක වී ඇත. මෙම කියමන සනාථ කිරීම සඳහා ලොස් කැබලරෝස් සංගීත කණ්ඩායමේ දායකත්වයේ පිළිබඳ පහත කරුණු යටතේ හැගීමක් කරන්න. නිර්මාණය වී ඇති ගීත ගායක ගායිකාවන්. පුතේ මේ කණ්ඩායම් සංගීතයේ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ගත්තා මුලින්ම අපිට මෙන්න මේ ලොස් කැබලරෝස් කියන සංගීත කණ්ඩායම තමයි අපිට හමු වෙන්නේ. පුතේ මේකේ ප්‍රධානියා නෙවිල් ප්‍රනාන්දු කියන මහතා තමයි මේකේ ප්‍රධානියා. ඉතින් පුතේ මේ කණ්ඩායමේ ගීත තුල මුල් කාලයේ ඉස්පාඤ්ඤ සංගීතයේ ආభాෂය දක්නට ලැබිලා තියෙනවා. එතකොට පුතේ මේගොල්ලෝ මුලින්ම අපිට පොයින්ට් එක දීලා දෙනවා නිර්මාණය වී ඇති ගීත. නිර්මාණය වී ඇති ගීත යටතේ පුතේ මල්බර් හිමිදිරියේ, සදක් නැගී සදක් ගිලේ සාගරේ, මැණිකේ ඔබේ සිනාවේ, ගායන ගැයුම්, සමුදුරු දේවි ඔය වගේ ගීත අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම පුතේ ගායක ගායිකාවන් හැටියට මුලින්ම කතා කරමු පුතේ මේකේ මූලාරම්භයේ මේ ලොස් කැබලරෝස් කියන සංගීත කණ්ඩායම මේ නෙවිල් ප්‍රනාන්දු මහතා ආරම්භ කරන්න කලින් මේගොල්ලන් තිබ්බා ෆර්නෑන්ඩෝස් ට්‍රියෝ කියලා සංගීත කණ්ඩායමක්. මෙන්න මේ සංගීත කණ්ඩායමේ තමයි පුතේ නෙවිල් ප්‍රනාන්දු මහතා සමග මෙරිල් ප්‍රනාන්දු සහ බර්නඩින් ප්‍රනාන්දු යන සමාජිකයින් ඉඳලා තියෙනවා. මෙන්න මේ ෆර්නෑන්ඩෝස් ට්‍රියෝ එක තමයි පසුකාලීනව
ලොස් කැබලරෝස් කියලා නැවත නිර්මාණය වුණේ. ඉතින් පුතේ මේ ලොස් කැබලරෝස් සංගීත කණ්ඩායමේ මේ මූලික සමාජිකයින් අතර පසුකාලීනව රුක්මනී දේවී කියන ගායිකාවත් මේ සංගීත කණ්ඩායමත් සමග එකතු වුණා. ඉතින් පුතේ මේ පොයින්ට් දෙක යටතේ ඔය අදාළ කරුණු ලස්සනට පෙළගස්සලා අපිට පිළිතුර ලියන්න පුළුවන්. හරි පුතේ. හතරවෙනි රෝම ඉලක්කම පහත දැක්වෙන ස්වර ප්‍රස්ථාර මෙරට විවහාරික සරල සංගීත ප්‍රස්ථාරකරණයේදී යොදා ගන්න ලබන සංකේත භාවිතා කරමින් නැවත ලියන්න. යොදාගත හැකි සංකේත. repetition mark, sign to sign, time signature. ඉතින් පුතේ මේකේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම notation එක. මුලින්ම අපිට time signature එක දැම්ම හැකි. මේ කියන්නේ 4/4. ඒක මුලින්ම අපිට උඩින් මෙහෙම දැම්ම හැකි මෙන්න මෙතන 4/4 කියලා. ඊට පස්සේ පුතේ අපිට දැන් notation එක දිහා බලපුවාම බලමු අපි කියවල මේක සසරික මගරේ ගරිසා රීසා රිරිගම 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 පාමගරීග රිරිගම 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 ඔහොම යනවානේ. ඉතින් බලන්න පුතේ මේ පළවෙනි පේලිය දෙවෙනි පේලිය ඔහොම යනවා. ඊට පස්සේ තුන්වෙනි පේලිය මෙන්න මේ දෙවෙනි පේලියේ notation ටිකමයි තියෙන්නේ. ඊට පස්සේ මේ අන්තිම පේලිය පළවෙනි පේලියේ තියෙන notation ටිකමයි තියෙන්නේ. ඒතර පුතේ දැන් අපිට මේගොල්ලෝ කියලා තියෙනවා යොදාගත හැකි සංකේත. repetition mark, sign to sign. ඉතින් ඔය දෙක අපි ඉස්සෙල්ලා නිර්වචනය කරගමු. repetition marks කියන්නේ උදේ මෙන්න මෙහෙම. ඔන්නෝම තමයි එන්නේ. ඉතින් පුතේ මේක තමයි repetition mark කියන්නේ. මේකෙන් අදහස් කරන්නේ මේ අතර තියෙන notation එක. දෙපාරක් වාදනය කරනවා කියන එක. ඊට පස්සේ sign to sign කියන්නේ ඒක මම ඇදලා පෙන්නන්නම්. ඔහොම නැත්තම් මෙතන තව ඉරක් මෙහෙමත් එන අවස්ථා තියෙනවා. ඒක පොඩ්ඩක් ඇද්ද වුණා. ඒක හදන්න. මෙහෙම දෙකක් එන විදිහට මේ සයින් එක තියෙනවා. ඉතින් මේ සයින් එක පුතේ නිර්වචනය කරත් මේ සයින් එක පුතේ කියවෙන්නේ දැන් මේ සයින් එක ප්‍රස්ථාරයේ මුලින් එතන තනක් තියෙනවා. අන්න ඒ ස්ථානයෙන් පසු නැවත මේ සයින් එක අපි දැක්ක ගමන් නැවත අර මුලින් තිබ්බ තැන ඉඳලා අතෙන්ට වාදනය කරනවා. එතකොට පුතේ අපිට මේකේ මේ දෙක කොහොමද යොදාගන්නේ කියලා බලමු. මෙතන පුතේ මෙන්න මේ දෙවෙනි ලයින් එක තුන්වෙනි ලයින් එක බලපුවාම එකම notation එකට ගිහින් තියෙන්නේ. එතකොට මේක මෙතන repeat වෙලා තියෙනවා. පේනවා. ඉතින් අපි මෙතෙන්ට repetition mark එකක් දාමු. ඔය විදිහට එකක් දාන අවස්ථාවක් තියෙනවා. දෙකක් දාන එහෙම සයින් එක පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් දෙකක් මෙහෙම දානවා. ඊට පස්සේ පුතේ එතකොට අපිට මේ පේලිය නැවත ලියන්න අවශ්‍ය නැහැනේ. මොකද මේක මෙතන රිපීට් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ පේලියට මොකද වෙන්නේ? මේ පේලිය නැවත උඩ තියෙනවානේ. එතකොට අපි මොකද කරන්නේ? අපි මෙන්න මෙතන ඉස්සෙල්ලාම දාගමුකෝ සයින් එක. මම පැහැදිලි කරන්න මොකද්ද වෙන්නේ කියලා. අයි මෙතෙන්ද මෙහි සයින් එක මෙතන දාන්නේ ඇයි කියලා ඔයාලට තේරෙයි එතකොට. ඉස්සෙල්ලා මෙන්න මේ ටික මකාගෙන ඉමුකෝ. නැත්නම් ඔයාලා මේ පැහැදිලි වෙන්නේ නැහැ. හරි පුතේ. අපි දෙන්න දාගමු සයින් එක. හරි. ඔන්න එතකොට පුතේ මේ අපි මුලින් දකින ස්ථානයක් තියෙනවා. දැන් මෙහෙම නොටේෂන් එක ප්ලේ කරලා යනවා. ඔන්න ඔහම යනවා. ඊට පස්සේ දෙවෙනි ලයින් එකේ එනවා. ප්ලේ කරනවා. එතන රිපිටේෂන් මාක් එකක් තියෙනවා. නැවත ප්ලේ කරනවා. ඊට පස්සේ අපිට මේ ලයින් එකට මොකද උනේ කියලා දැනගන්න ඕනේ. අපි මෙන්න මෙතෙන්ට දාමු සයින් එක.
හරි. දැන් මොකද වෙන්නේ? මේක දෙපාරක් රිපීට් වෙලා ඕන් මේ සයින් ටු සයින් එක දකිනවා. නැවත මේ සලකුණ මුලින් දුටුව තැන සිට ප්ලේ කරන්න ගන්නවා. එතකොට මේ ලයින් එකම නේද මෙතනක් තියෙන්නේ. එතකොට නැවත මේ ලයින් එක ප්ලේ වෙනවා. ඔන්න ඔහොමයි පුතේ. මේක අපි සරල සංගීත ප්‍රස්ථාරකරණයේදී මේ සංකේත භාවිතා කරලා නොටේෂන් එකක් ලියන්නේ. එතකොට මේ වගේ නැවත නැවත නොටේෂන් වැඩිපුර අපිට ලියන්න අවශ්‍ය නැහැ. මේ සයින්ස් භාවිත කරලා අපිට නොටේෂන් එක රීඩ් කරගන්න පුළුවන් සහ ලියන්න පුළුවන්. එතකොට පුතේ මෙන්න මේ අන්තිම කොටස් දෙක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒකත් මගලා දාමු. හරි පුතේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ උත්තරේ පිළිතුරු පත්‍රයේ ලියවෙන්න ඕනේ. උඩින් ටයිම් සිග්නේචර් එක දාන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලියවෙන්න ඕනේ නොටේෂන් එක. හරි පුතේ. 8 වෙනි ප්‍රශ්නය පහත් සඳහන් රෝම ඉලක්කම් 1 සිට රෝම ඉලක්කම් 6 දක්වා කොටස් 4න් 4ක් තෝරගෙන පිළිතුරු සපයන්න කියලා තියෙනවා. ඉතින් අපි මේක සාකච්ඡා කරගෙන යමු. හරි. පළවෙනි රෝම ඉලක්කම. රාග ගාන සමය සිද්ධාන්තයට අනුව පහත් සඳහන් කාණ්ඩවල අදාළ රාග ගායනය කිරීමට නියමිත කාල සීමාවන් අදාළ ඉංග්‍රීසි අක්ෂරය සමග වෙන වෙනම ලියන්න. මුලින්ම තියෙනවා පූර්වාංගවාදී රාග. පූර්වාංගවාදී රාගයේ දහවල් 12 සිට රාත්‍රී 12 දක්වා තමයි ගායනය හෝ වාදනය කරන්නේ. උත්තරාංගවාදී රාග රාත්‍රී 12 සිට දහවල් 12 තමයි ගායනය හරි වාදනය හරි කරන්නේ. ඊට පස්සේ කොමල රීදා සහ තීව්‍ර මධ්‍යම සරේද රාග. කොමල රීදා වහම් පුතේ එක්ක උදෑසන සන්ධි නැත්තම් සන්ධ්‍යා සන්ධි කියන සමයට තමයි ඈත් වෙන්නේ. එතකොට තීව්‍ර මධ්‍යමය ආවම සන්ධ්‍යා සන්ධියට තමයි ඈත් වෙන්නේ. කොමල රීදා සමග ශුද්ධ මධ්‍යමය ආවොත් එතකොට උදෑසන සන්ධියට ඈත් වෙනවා. ඊට පස්සේ උදේ සන්ධි කියලා මෙතන තියෙනවා. දැන් මේකේ අපිට අහලා තියෙන වෙලාව නේද? වෙලාවනේ අහලා තියෙන්නේ. එතකොට සන්ධ්‍යා සන්ධි පස්වරු 4 සිට රාත්‍රී 7 දක්වා. උදේ සන්ධි පාන්දර. ඒ කියන්නේ පෙරවරු 4 සිට පෙරවරු 7 දක්වා. ඊළඟට ශුද්ධ රී සහ දා සරේන රාග 7 සහ 10 කියන වේලාවල් වලට එක්කෝ උදේ පෙරවරු 7 පෙරවරු 10 නැත්තම් රාත්‍රී 7 රාත්‍රී 10. ඒකත් අර විදිහටම ශුද්ධ මධ්‍යමයත් එක්ක තිබ්බොත් පෙරවරු 7 සිට 10 දක්වා තීව්‍ර මධ්‍යමයේ තිබ්බොත් රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා අතර කාලය තමයි ගායනා කරන්නේ. දෙවෙනි රෝම ඉලක්කම ලතින් ඇමරිකානු සංගීතය හා බැදී පැවති රෙගේ වැනි තාල රටා අප්‍රිකානු සංගීතයෙහි පැවති රිද්ම රටා වේ. නිර්මාණ සංගීතයේදී යොදාගෙන එවැනි තවත් තාල රටා 3ක් නම් කර ඉන් තාල රටා 2ක් පිළිබඳ කෙටියෙන් හඳුන්වනවා. එතකොට පුතේ ලතින් ඇමරිකානු සංගීතය හා බැදී පවතින මේ තාලයක් දීලා තියෙනවා අපිට රෙගේ. ඒ වගේම ගත්තාම සල්සා, සම්බා, රම්බා නැත්නම් රුම්බා කියලා කියනවා. ඒ වගේ තාල අපිට මෙතන තුනක් ඔය තුන ලිව්ව හැවි සල්සා, සම්බා, රම්බා නැත්නම් රුම්බා. ඒතකොට ඒකේ තාල රටා දෙකක් පිළිබඳ කෙටියෙන් හඳුන්වන්න කියලා දෙනවා. ඒතකොට පුතේ මේ තාල ගත්තාම සල්සාගෙන් තාලෙට ගොඩක් වෙලාවට නර්තනයත් එක්ක ගොඩක් බැදිච්ච බීට් එකක් ඒක තාලයක්. ඒ තාලයට අදාළ ගොඩක් නර්තන අපිට මේක ගන්න පුළුවන්. සල්සා කියන නර්තනයක් බිහි වෙලා තියෙන අන්නේ නර්තනය තුළ අපිට මෙන්න මේ සල්සා කියන තාලය තමයි දුවන්නේ. එතකොට පුතේ මේ සල්සා
කාලයත් සමග මේ සංස්ථා ගොඩක් වෙලාවට මුලින්ම මේ අප්‍රිකානු කියුබාව වගේ රටවල් වල තමයි මේ නර්තනය මුලින්ම ආරම්භ වෙලා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම හරි වේගවත් ජව සම්පන්න රටාවක් තමයි මේ නර්තනය තුල උනත් අපිට දැක ගන්න පුළුවන්. ඒතර උදේ රම්බ නැත්තම් රුම්බා ওই දෙකෙන් මොකක් හරි ලියන්න. දෙකම ඒ දෙකම කියනවා. ඒක පුතේ ඒ බීට් එක නැත්නම් ඒ තාලය මන්දගාමී ස්වභාවයක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට බෝල් රූම් ඩාන්ස් වල වගේ මේ බීට් එකෙන් හැදුණු නර්තන අපිට ඒ වගේ දැක ගන්න පුළුවන්. ඉතින් පුතේ මේ වගේ පොඩි විස්තරයක් තමයි ලියන්න තියෙන්නේ. කෙටියෙන් මේක හඳුන්වන්න. හරි පුතේ. තුන්වෙනි රෝම ඉලක්කම පරිගණක ඇසුරෙන් සංගීත ඛණ්ඩ නිර්මාණය හා සංගීත සංයෝජනය කිරීමේදී උපයෝගී වන පරිගණක මෘදුකාංග දෙකක් හා දෘಢාංගයක් නම් කර එවැනි සිදුවන කාර්යයන් කෙටියෙන් හඳුන්වන්න. හරි පුතේ. දැන් අහලා තියෙන ප්‍රොඩක්ෂන් වලදී මොනවද අපි software සහ hardware මොනවද පාවිච්චි කරන්න කියලා ගොඩක් තියෙනවා. ඉතින් අපි දන්න mouse එකේ keyboard එකේ ඉඳලා ඒ ඔක්කොම hardware තමයි. හැබැයි මේකට අපි දැන් පැහැදිලි උත්තරයක් ලියන්න ඕන හින්දා අපි ගමු දැන් hardware එකක් හැටියට දෘಢාංගයක් හැටියට අනිවාර්යෙන් අපිට වැදගත්ම දේ තමයි sound card එක ගන්න. sound card එකක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. අපිට වෙනම මයික්‍රොෆෝන් ප්ලග් කරලා රෙකෝඩින් වලදී සහ මියුසික් වෙනම අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලග් කරනවා නම් වෙනම වොයිස් රෙකෝඩ් කරනවා නම් ඔක්කොම සවුන්ඩ් කාඩ් එකක් කරහා තමයි අපි රෙකෝඩ් කරන්නේ. software ගත්තාම පුතේ software තියෙනවා ගොඩක්. Cubase, Nuendo, Pro Tools, Mac වලට තියෙනවා Logic Pro, Adobe Audition ඔය වගේ music creator ඔය වගේ තියෙනවා softwares අපිට දැක ගන්න පුළුවන්. ඒ වලින් අපි සාමාන්‍ය අපි මේ softwares වලින් පුතේ හැමතිස්සෙම මූලික වශයෙන් කරන්නේ ඉස්සෙල්ලා සින්දුවක් කම්පෝස් කරනවා. ඒ කියන්නේ නිර්මාණය කරනවා. ඊට පස්සේ අපි රෙකෝඩ් කරගන්නවා. පටිගත කරනවා. ඊට පස්සේ mix and mastering සංයෝජනය. ඊට පස්සේ මේක අපි එක්ස්පෝර්ට් කරගන්නවා. ඔය ටික තමයි software එකකින් අපි කරගන්නේ. ඉතින් ওই විදිහට ওই ටික ගලපලා ඔබ ලියන්න තියෙන්නේ. ලොකු දේවල් නෙමෙයි අහන්නේ. සරලව ඔබට කෙටියෙන් උත්තරයක් ලියන්න පුළුවන් ඔය විදිහට. ඊට පස්සේ පුතේ හතරවෙනි රෝම ඉලක්කම බටහිර සංගීත සංදර්ශනයක සිම්පනි. විශේෂ ලක්ෂණ 5ක් වෙනගත් සංගීත. එතකොට පුතේ සිම්පනියක් කියන්නේ මේක සරලම අර්ථය තමයි එක්වර නාද වීම. ඒ කියන්නේ ගායන වාදන ඇතුළු වාද්‍ය වෘන්දයක් හැටියට මේක අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ගොඩක් මේ සිම්පනියක් ඇතුලේ පාවිච්චි කරනවා. පළවෙනි ලක්ෂණය හැටියට උතේ මේකේ කොටස් අපිට දැක් ගන්න පුළුවන් කීපයක්ම. තවත් එක් ලක්ෂණයක් හැටියට මේ සිම්ෆනියකට නිශ්චිත තේමාවක් තියෙනවා. ඒ වගේම තවත් ලක්ෂණයක් හැටියට එක්නාද රූපණයක් සම්දනිය පුරාම පිටින් විතර නාද වෙනවා. ඒ වගේම පුතේ අදහස් ප්‍රකාශනය සඳහා විවිධ සංකේත භාවිත කරනවා. අර අපි කතා කරේ පුතේ කලින් බටහිර සංගීත ප්‍රකාශන සංකේත වලදී ක්‍රෙසෙන්ඩෝ ඩික්‍රෙසෙන්ඩෝ ගැන අන්න ඒ වගේ තියෙනවා. පියානෝ, පියානසිමෝ, ෆොටේසිමෝ ඔය වගේ. ඒ කියන්නේ පියානෝ කියන එක කියන්නේ P තමයි සිම්බල් එක. එතෙන්දි හඩ අඩු කරලා තමයි ප්ලේ කරන්නේ. පියානසිමෝ තියෙන PP ඩබල් P තියෙන්නේ. හඩ ඊට අඩුවෙන් ප්ලේ කරනවා. ෆෝටෝ වලදී හඩ වැඩි කරලා ප්ලේ කරනවා. ෆොටේසිමෝ වලදී ඊට හඩ වැඩියෙන් ප්ලේ කරනවා. ඕවා පුතේ අපි බටහිර සංගීත ප්‍රකාශන සංකේත ඉගෙන ගන්න. එතකොට මේ ඉන්ස්ට්‍රුමන්ට් වලින් ඒ සංගීතය හඩ අඩු වැඩි කරමින් අදහස් තමයි ප්‍රකාශනය කරන්නේ මේ විදිහට ප්ලේ කරලා. ඊට පස්සේ පුතේ තවත් එක් ලක්ෂණයක් හැටියට භාවාත්මක හැඟීම් ප්‍රකාශනය විශේෂත්වයක් ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම පුතේ විවිධ ස්වර පරාසයන්ට අයත් විවිධ සංගීත භාණ්ඩ රාශියක් භාවිත වෙනවා. ඒකත් එක විශේෂ ලක්ෂණයක්. ඒ වගේම පුතේ ආරම්භයේ පටන් ස්වර සංවාදාත්මක ලක්ෂණයක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ පුතේ සිම්ෆනියක ඔය වගේ විශේෂ ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. හරි පුතේ. පස්වෙනි රෝම ඉලක්කම මෙහෙගී තුලින් සංවේදනය සිදුවී ඇති බව සාක්ෂි කරලා වේ. අනාගතාත්මක මෙහෙගී වර්ග දෙකක් නිදසුන් ලෙස ඉගෙන ඉහත කරුණු පිළිවෙත කෙටියෙන් අදහස් දක්වනවා. පුතේ අනාගතාත්මක මෙහෙගී ගත්තාම පතල්, බවර, ටීකා සීවද වගේ
අපිට ගන්න පුළුවන්. ඉතින් පුතේ දැන් අපි ගත්තොත් එහෙම කෙටියෙන් හඳුන්වන්න කියලා තියෙන ගී වර්ග දෙකක්. එතකොට අපි පතල් ගත්තොත් එහෙම පතල් ගී වල මේ ගී පද සහ නාද මාලා සරලයි. ඒ වගේම මේ මෙලඩි සරල ගත්තොත් සර දෙක තුනකට වඩා අපිට නගින්න හම්බෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට පුතේ පතල් ගීත වගේ මේ මෙහි ගී තුලින් පරිසරයේ සුන්දරත්වය වගේම තමන්ගේ පවුලේ අමුදරුවන්ගේ දුරස් වීම ඒ කාර්යයේ තියෙන දුෂ්කර බව නේද? ඒ වගේ දේවල් ගැටලු තමන්ට තියෙන ජීවිතයේ ගැටලු සංනිවේදනය කරනවා අපිට මේ ගී තුලින් දැක ගන්න පුළුවන්. ඒ වගේම පුතේ ගැමියාගේ තියෙන අව්‍යාජ බව, ජීවිතයේ කටුක බව, දරිද්‍රතාවය මේ ගී වලින් අපිට මනාව පිළිබිඹු වෙනවා. අපිට පුතේ එතකොට මේකට පොඩි උදාහරණයක් දෙන්න හැකි. අපි ගමුකෝ දැන් පතල් ගීයක්. රත්තරන් පනේ නුඹේ උපත දුටුවා, තිබුණට වැඩිය සොහොයුරු වාලිය වැළුණා. එතකොට මගේ දෙන දින් කඳු ලැබීනුවා, දවසම පුරා ඉදනෙත් කඳු ලැබි සැලුවා. මේ ගීයේ කියවෙන්නේ රත්තරන් පනේ නුඹේ උපත දුටුවා, තිබුණට වැඩිය සොහොයුරු වාලිය වැළුණා. ඒ කියන්නේ තමන්ගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් තමයි මේ පතලේ වැඩ කරන තමන්ගේ අයියට හරි සහෝදරයාට මේක වෙලා තියෙන්නේ. එතකොට මගේ දෙලතින් කඳු ලැබීමුවා, දවසම පුරා ඉදනෙත් කඳු ලැබි සැලුවා. බලන්න කොච්චර හරි ලස්සනයි මේ වචන. සරල වුණාට හරි ලස්සන ලොකු ගැඹුරක් තියෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා ඒ කාර්යයන් විසින්. දැන් බලන්න මොකද තව එකක් ගත්තොත් දඩි පිටි ගගා කරනා වැඩ රටවටියේ, රට වෙඩි දමා කඩනා කළුගල් කැටියේ, මඩ යට තියෙන මිනිරන් ගන්නා සැටියේ, උඩ වැඩ කරන අයට දෙන්නේ අලුත්. බලන්න පුතේ මේකත් තමන්ගේ රැකියාවේ තියෙන නේද දුෂ්කරතාවය, ඒ වගේම රැකියාවේ තියෙන ස්වභාවය, තමන්ට මේකෙන් ලැබෙන ලාභ පාඩු මේ සියල්ල මේක ගීයක් තුලින් හරි අපූර්වට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් පුතේ මේකේ මෙහි ගී වර්ග දෙකක් තියෙන හින්දා අපි තව මෙහි ගී වර්ගයක් ඇදී අපි ටීකා සීපද නැත්නම් ටීකා සිව්පද අපි පැහැදිලි කරගමු මොනවද කරුණු කියන්නේ. ඉතින් පුතේ මේ ටීකා සීපද ගැනියා ඒ කාලේ මේ කවි ගායනා කරේ තමන්ගේ හේනේ පැලේ දිවි ගෙවන ගමන් තමයි මේ තමන්ගේ දුක දුම්නස් පාළුව කාංශය නිවා ගැනීම තමයි මේ ටීකා සීපද ගායනා කරේ. මේ පුතේ මේ සීපද නැත්නම් මේ සිව්පද අතරට ගද්දේ කොටසක් එකතු කිරීම තමයි මේ ටීකා සීපද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ ටීකාව කොටස් දෙකකින් යුක්ත වෙනවා. එක කොටසක් තමයි පුතේ ගද්දේ කොටස, අනිත් කොටස තමයි පද්දේ කොටස. ඒක පුතේ මේ ටීකා සීපද වල තියෙන විශේෂ ලක්ෂණ. ගද්දේ කොටස පුතේ ද්‍රුත ලයෙන් තමයි ගායනා කරන්නේ. ඒකට පුතේ පද්දේ කොටස ඇත පැදලෙලවා තාලයෙන් තොරව නිකන් විලම්බ ලයෙන් වගේ තමයි ගායනා කරන්නේ. මේක යම් දෙදෙනෙක් අතර වෙන පොඩි සංවාදාත්මක ගීත ශෛලියක් තමයි මේක අපිට ගොඩක් වෙලාවට හරි විනෝදාත්මක සංවාද අපිට දැක් ගන්න පුළුවන්. හරි පුතේ. අපි උදාහරණයක් හැටියට අරන් බලමු ටීකාව. දැන් මේ ටීකාව ආලා සිලබස් එකේ තියෙනවා. ඔයාලා ඉගෙනගෙන ඇති. බැද්දේ ගියා වැලක් සොයා ගන්නට ගියා, ඉද්ද වැල් තිබෙන්නා, පොට වැල් තිබෙන්නා, නොඑක් වැල් තිබෙන්නා, එයින් එකක් ගෙන වෙලුවා සේන. අන්න ඔය කොටස තමයි පුතේ ගද්දේ කොටස. ඊට පස්සේ සී පදය වෙලි 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 ඉස සිට දෙපා තුලට වෙලි. එතකොට පුතේ මේ සී පදය පද්දේ කොටස ටිකක් උස්සඩින් අර ලස්සන මේක ගායනා කරනවා. හරි පුතේ ඔන්න ඔය විදිහට අපිට ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. හරි පුතේ 6 වෙනි රෝම ඉලක්කම උත්තර ಭಾರತೀಯ සහ දක්ෂිණ ಭಾರತೀය සංගීත පද්ධති දෙක අතර සමානතා තුනක් සහ අසමානතා දෙකක් නිදර්ශන සහිතව පෙළගස්වන්න. උත්තර ಭಾರತೀය දක්ෂිණ ಭಾರತೀය ගත්තාම ඒ කියන්නේ හින්දුස්තානි සහ කර්ණාටක කියන සංගීත පද්ධති දෙක තමයි අහන්නේ. මොනවා සමානතා සහ අසමානතා. සමානතා ගත්තාම මේ සංගීත පද්ධති දෙකේම රාග සහ තාල මත නිර්මාණය වෙච්ච සහ ඒ අන්තර්ගත මූලිකාංග සමානයි. ඒ වගේම පුතේ මේ පද්ධති දෙකේම තාට නැත්තම් මේල කියන ක්‍රමයේ මත තමයි පදනම් වෙන්නේ. එතකොට පුතේ මේ සංගීත පද්ධති දෙකේම ශුද්ධ සහ විකෘති ස්වර ස්ථාන 12යි. හැබැයි නාම වෙනස් වෙනවා පුතේ. ඒක අර විදිහට ලියද්දි. එතකොට පුතේ ඒ වගේම තාර නැත්තම් මේල අසමානතා හැටියට ගත්තාම පුතේ
අපි අර පළවෙනියට මාර්ග ලියමුකෝ. අපි පළවෙනි අර කතන්දරේ පැහැදිලි කරගමුකෝ. හින්දුස්ථානි සංගීතයේ ස්වර නාම වශයෙන් තියෙන්නේ 12යි. කර්ණාටක සංගීත පද්ධතියේ ස්වර නාම 16ක් තියෙනවා. ඒ කියන්නේ සමහර ස්වර වලට නම් දෙකක් විතර තියෙනවා. එතකොට පුතේ මේ සංගීත පද්ධති දෙකේ තාල ගත්තාම තාල වෙනස්. ඒ වගේම පුතේ මේ සංගීත පද්ධති දෙකේ ව්‍යාප්තිය ගත්තාම උත්තර ಭಾರತ සංගීතයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ තමයි ප්‍රචලිතව තියෙන්නේ. එතකොට දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය ඉන්දියාවේ පහළ දක්ෂිණ ප්‍රදේශයේ තමයි ප්‍රචලිතව තියෙන්නේ. එතකොට පුතේ මේ උත්තර ಭಾರತ සංගීතයේ යොදා ගන්නා ප්‍රධාන භාෂාවන් හැටියට හින්දු, උර්දු, පංජාබ් වගේ භාෂා අපිට දැක් ගන්න පුළුවන්. එතකොට දක්ෂිණ ಭಾರತೀය වල තෙලිගු, දෙමළ, මලයාලම්, සංස්කෘත වගේ භාෂා වලින් තමයි මේ සංගීතයේ නිර්මාණයන් බිහිලා තියෙන්නේ. ඕවා අපිට වෙනස්කම් හැටියට, අසමානතා හැටියට කියන්න පුළුවන්. නිදර්ශන සහිතව පෙළගස්සන්න පුළුවන්. තව අපිට ගත්තොත් උත්තර ಭಾರತೀಯ සංගීතයේ පුතේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය තමයි තබ්ලාව. එතකොට දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ පුතේ මෘදංග තමයි ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය. එතකොට පුතේ මේ උත්තර ಭಾರತೀಯ සංගීත පද්ධතියේ ප්‍රධාන වශයෙන් තාර 10ක් මත තමයි පදනම් වෙලා මේ රාග නිර්මාණය වෙලා තියෙන්නේ. එහි නිර්මාතෘවරය තමයි බාත් කණ්ඩේ පඬිතුමා. එතකොට දක්ෂිණ ಭಾರತೀಯ සංගීත පද්ධතියේ රාග බිහිලා තියෙන්නේ මේල 72ක් මත පදනම් වෙලා. එහි නිර්මාතෘවරය තමයි ව්‍යංකට මුඛී පඬිතුමා. දැන් පුතේ අපේ ශුද්ධ තාටය ශුද්ධ ස්වර අපිට තියෙන ප්‍රධාන රාගය තමයි බිලාව. සාමාන්‍ය සිසුවෙක් කියන්නේම ආරම්භ කරන්නේ මේ බිලාවල රාගය. ඒ වගේම තමයි පුතේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේදී ශුද්ධ මේලේ තමයි මායා මාලව ගවුල කියන්නේ. ඔය විදිහට පුතේ අපිට සමානතා සහ අසමානතා ලියන්න පුළුවන්. හරි, අපි දැන් සියලුම ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මම උලින් කිව්වා රාග විස්තර සම්බන්ධව කොලයක් හදාගන්න කියලා. මම දැන් A level කාලේ කරපු කොලයක් හදපු කොලයක් මම පෙන්නන්න. මෙන්න මේ විදිහට සියලු රාග ටික මෙතන තියෙනවා. එතකොට පුතේ දැන් අපිට මේකේ තියෙන වාසිය තමයි අපිට පොඩි හරි අමතක වීමක් වුණත් සියලුම රාග විස්තර මේක කොලයක තියෙනවා. අපිට මේක විභාගය දක්වා ගොඩක් ප්‍රයෝජන වෙනවා. මේ විදිහට එක විදිහකට මේ වගේ එක chart එකකට රාග ටික ගත්තාම මම දැන් කලින් රාග සංගති PDF එකක් වලට හදලා තිබ්බනේ. මම ඒකවත් දාන්න නැත්තේ ඒකත් ඕගොල්ලෝ අතින් හැදෙන්න ඕන දෙයක්. මොකද ඒක PDF එකක් හැටියට දාලා ඕගොල්ලෝ print කරනවට වඩා ඒක ඕගොල්ලෝ හොයලා හැදුවොත් තමයි ඔයාලට ඒකේ ප්‍රයෝජනයක් තියෙන්නේ. ඉතින් මේකත් ඒ විදිහට හදන්න මම පෙන්නන්නේ. ඔයාලා අතින් මේක හැදෙන්න ඕනේ. මේක මම දාලා වැඩක් නෑ ඔයාලට. මේක ඔයාලා හදන්න ඕන දෙයක්. ඉතින් පුතේ මේ රාග 10 ගත්තාම මේකේ මට කලින් කියන්න බැරි වුණා ප්‍රධාන රාග 6යි. හරි, දැන් අපිට පැට්‍රිකල් එකේ වුණත් තියෙන ප්‍රධාන රාග 6යි. ප්‍රධාන රාග 6 තමයි භාග්‍යශ්‍රී, දේස්, ආශාවරි, ජයවන්ති, භෛරව, හංසද්දනි. එතකොට ওই ප්‍රධාන රාග 6ෙන් තමයි පැට්‍රිකල් එක උනත් දෙන්න තියෙන්නේ. එතකොට පුතේ ඉතුරු රාග ටික තමයි දැන් රාග 10ක් වෙන්නේ. දේශවල තිලක්කමෝත් සම්ප්‍රකෘති, ආසාවරි, ජවුනපුරි සම්ප්‍රකෘති, බයිරෝ කාලිංගරයි. එතන 6යි 3යි 9යි. ඊට පස්සේ අන්තිම එක තමයි මාලකවුස්. ඔන්න ওই ටිකත් එක්ක මේ සම්පූර්ණ රාග 10ක් තියෙන්නේ. ඉතින් එතකොට අපි ওই පිළිවෙලට මේ සියලු රාග ටික දැනගෙන ඉන්න ඕනේ. ඉතින් පුතේ මම දවස් කීපයක් කරගෙන මේ වීඩියෝ එක හැදුවේ. මොකද මේ දවස්වල තියෙන රටේ තියෙන අපදාමය තත්ත්වයක් එක්ක එක දිගට මේක කරන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් දැන් එළවලු විභාගයක් ගොඩක් කල් ගියා. මම හිතන්නේ ජනවාරි මාසෙට විතර දක්වා දික්කු කල් ගියා. ඉතින් පුතේ එතකොට පැට්‍රිකල් එක බොහෝ විට පෙබරවාරි නැත්තම් මාර්තු ඒ වගේ සාමාන්‍ය මාසයක එකමාරක විතර කාලයක් යනවා. එතන ඉඳන් විභාගය අවසන් වෙලත් එන. ඒ කියන්නේ පෙබරවාරි නැත්තම් මාර්තුවත් වෙනවා. සාමාන්‍ය මේ දැන් තියෙන තත්ත්වයේ පිට ගියොත් මිලියන පේපර් ඒ වගේ තමයි ඉතාලම වැදගත් පැට්‍රිකල් එකේ. පැට්‍රිකල් එකේ සම්පූර්ණ ලකුණු භාගයක් එහෙම පිටින්ම තියෙනවා. එතකොට පුතේ අපි පැට්‍රිකල් එකට හරියට ලෑස්ති වෙන්න ඕනේ. මම ඒකට පැට්‍රිකල් එකට පසුගිය අවුරුදු වල පැට්‍රිකල් පේපර්ස් ඔක්කොම එකම ස්ට්‍රක්චර් එකකට තියෙන්නේ. ඉතින් ලොකු වෙනසක් වෙන්නේ නැහැ මේ පැට්‍රිකල් පේපර්ස් වල. එතකොට පැට්‍රිකල් පේපර්ස් අපි අරගෙන බලමු. පැට්‍රිකල් පේපර් එකක් අරගෙන අපි සාකච්ඡා කරමු කොහොමද
හරියට ප්‍රැක්ටිකල් එක කරගන්න කියලා. ඉතින් පුතේ ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න නැත්නම් මේකට කමෙන්ට් එකක් දාන්න අහලා. ඉතින් පුතේ සංගීත විෂය වගේම ඉතුරු විෂයනොත් දැන් මේ ටිකේ ඉතුරු වෙලා තියෙන විෂයන් පාඩම් කරගෙන හොඳට විභාගෙට මුහුණ දෙන්න. ඉතින් ඔයාලා හැමෝම හොඳින් විභාගෙ ලියන්න. ඔයාලා හැමෝටම ජය වේවා. ආයුබෝවන්.